ආරාධනා කිරීම ගැන මම සතුටු වෙනවා. බොහොම ස්තුතියි මුලින්ම සීලුම කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට. අ, ඉතින් මේ අද බෞද්ධ දර්ශනය ඇසුරෙන් අපි සාකච්ඡාවක් කරගෙන යන්නේ. අද මේ වැඩසටහන විශේෂ වෙන්නේ ධර්මානුකූලව බෞද්ධ දර්ශනයට අනුකූලව තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්න කැමති අයට. ඉතින් මේ වැඩසටහනේදී අපි කාරණා කීපයක් සාකච්ඡා කරන්න අද බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මම විශ්වාස කරනවා මෙතන ඉන්න හැමදෙනාම වගේ බොහොම උනන්දුවක් තියෙන අය මේ බෞද්ධ දර්ශනය සහ ඒ සම්බන්ධයෙන් තමන්ගේ ජීවිතය හැඩගස්සා ගැනීම සඳහා. ඉතින් මම සාමාන්‍යයෙන් දුප්පත් අයව ඇසුරු කරන්න කැමති නෑ. මම කැමති පොහොසත් අයව ඇසුරු කරන්න. දුප්පතුන් ඇසුරු කරන්න මම අකමැති සහ පොහොසතුන් ඇසුරු කරන්න මම කැමති. ඒකට හේතුව සාමාන්‍යයෙන් පොහොසත් කියපුවාම ඔබේ හිතට එනවා අදහසක්. පොහොසත් කෙනෙක් කියපුවාම ඔබේ හිතට සමහර විට නැගලා පේන ඇති ලොකු ගයක්, හොඳ වාහනයක්, ඒ වගේ සැප පහසුර ජීවත් වෙන ජීවිතයක් ඔබට මතක් වෙනවා ඇති පොහොසතෙක් කිව්වහම. හැබැයි මේ පොහොසත් භාවය කියන එක එතනින් නෙවෙයි බෞද්ධයෙක් මනින්නේ. ශ්‍රුතවත් පෘථග්ජනෙක් විදිහට ශ්‍රුතවත් ආර්යයන් වහන්සේලා උගන්වලා තියෙනවා අපිට කොහොමද මේ පොහොසත් භාවයේ තීරණය වෙන්නේ කියලා. පොහොසත් භාවය කියන එක ආකාර දෙකකට විස්තර කරන්න පුළුවන්. එකක් තමයි බාහිර පොහොසත් භාවය, අනිත් එක තමයි අභ්‍යන්තර පොහොසත් භාවය. එතකොට බාහිර පොහොසත් භාවය කියලා කියන්නේ අපිට ධන ධාන්‍ය වස්තු සම්පත් ඒ වගේ දේවල් ඇති වෙන්න තියෙනවා නම් අපි හිතනවා ඔව් බාහිරව පොහොසත් කෙනෙක් කියලා. ඒක හරි, වරදක් නැහැ. හැබැයි මම කිව්වේ පොහොසතුන් විතරයි ඇසුරු කරන්න කැමති, දුප්පතුන් ඇසුරු කරන්න කැමති නැහැ කියලා. ඒ පදනමින් දන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පොහොසත් භාවය කියන එක වෙනස් විදිහකට. කොහොමද ඒක විස්තර කරලා තියෙන්නේ? ඔයගලන්ට මතකද ඒ විදිය? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධනවත් භාවය කියන්නේ මොකක්ද කියලා. ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියන් ධනං, සුත ධනංච චාගංච පඤ්ඤාමේ සප්තමන් ධනං. ඒ කියන්නේ සප්ත ආර්ය ධනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධනයන් වර්ග 7ක්. ධනයන් වර්ග 7ක්. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියනවා නම් යම් කෙනෙක්ගේ හදවතේ ශ්‍රද්ධාවක් තියෙනවා නම් තුනුරුවන් ගැන, ධර්ම ගැන, මේ ලෝකේ පවතින ස්වභාවය ගැන, එතකොට මේකෙන් මිදීම ගැන, එහෙම ඒ සම්බන්ධයෙන් ඔබට හිතේ ශ්‍රද්ධාවක් තියෙනවා නම්, ඔබේ විශ්වාසයක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම් ඒකට කියනවා ශ්‍රද්ධා ධනය කියලා. ඔබ සීලවන්තයි නම් ඔබේ සීල ගුණයක් තියෙනවා නම් පන්සිල් කඩක් නැත්තම් ඒකට කියනවා සීල ධනය කියලා. හිරි ඔත්තප්පියන් කියලා කියනවා. හිරි කියලා කියන්නේ පවට තියෙන ලැජ්ජාව. පාපයට තියෙන ලැජ්ජාව කියන එකත් ධනයක්. යම් කෙනෙක් පවට ලැජ්ජ වෙනවා නම් ඔහුත් ධනවතෙක්. පවට ලැජ්ජ නැත්තම් ඔහු දුප්පතෙක්. පවට බය නම්, පවක් කරන්න බයයි නම් යම් කෙනෙක්, පාපයට බයක් තියෙනවා නම් ඒකත් ධනයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි? යම් කෙනෙක් පවට බයයි නම් ඔහු ආරක්ෂා වෙනවා පාපයෙන්. පාපයෙන් ආරක්ෂා වෙනවා විතරක් නෙමෙයි ඔහු ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙනවා, ආධ්‍යාත්මිකව පිරිසිදු වෙනවා, ආධ්‍යාත්මිකව ධනවත් වෙනවා. ශ්‍රුත ධනය ඊළඟ ධනය තමයි ශ්‍රුත ධනය. ශ්‍රුත ධනය කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා නම්, බණ අහලා තියෙනවා නම්, ධර්ම ගැන තේරුමක් තියෙනවා නම් ඔහු ධනවතෙක්. මොකද ඔහු ගාව තියෙන තව කාටවත් නැති ආයුධයක්, කාටවත් නැති බලයක්. ඔහු ධනවතෙක්. චාගංච කෙනෙක් ඉන්නවා නම්
තමන්ට දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙනෙක්ගේ හදවතේ තියෙනවා නම් තමන් ගාව තියෙන දේ දෙන්න පුළුවන්, අතහරින්න පුළුවන්. හැකියාවක් තියෙනවා ඒත් ධනවතෙක්. හදවතෙන් ඔහු ආධ්‍යාත්මික ධනවතෙක්. පඤ්ඤාමේ සප්තම බලං අන්තිම ධනෙ තමයි ප්‍රඥා බලය. යම් කෙනෙකුට හොඳ නරක පැහැදිලිව තේරෙනවා නම්, කුසලය අකුසලයේ තේරෙනවා නම්, දුක දුකට හේතුව තේරෙනවා නම්, කර්මයේ කර්මඵලය තේරෙනවා නම්, ආන්නේ වගේ ගුණයක් තියෙනවා නම් ඔහුගේ හදවතත් පෝසත්. ඒක ආධ්‍යාත්මික පෝසත් භාවයක්. ඉතින් මම කැමති ආධ්‍යාත්මික පෝසත් මිනිස්සු ඇසුරු කරන්න, දුප්පත් මිනිස්සු ඇසුරු කරන්න අවංකව මම අකමැති. ඉතින් මොනවද මේ ධනයන් හත? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ශ්‍රද්ධාව, ශ්‍රද්ධා ධනෙ, සීල ධනෙ, සීලය ඔබේ පිරිසිදු සීලය, ශ්‍රුත ධනය, ශ්‍රද්ධාව, සීලය, හිරියොත්ප්ප. හිරියොත්ප්ප කියන්නේ පාපයක් කරන්න තියෙන ලැජ්ජාව සහ බය. ශ්‍රුත ධනය, ශ්‍රුත ධනය කියලා කියන්නේ ඔබ දහම අහලා තියෙනවා නම්, ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඔබ සාමාන්‍ය කෙනෙකුට වඩා ධනවතෙක්. ශ්‍රුත ධනය කියලා කියන්නේ ඒකට. ඡාගංජ කියලා කියන්නේ ඔබට අත්හරින්න පුළුවන් හදවතක් තියෙනවා නම් ඒ හදවතේ තියෙන ගුණයක් එකක් ධනයක්. අනිත් එක තමයි ප්‍රඥාව. ඔබ ප්‍රඥාවන්තයෙක් නම් ඒත් ඔබ ධනවතෙක් තමයි. ඉතින් ප්‍රඥාවන්තයෙක් කියනවා නම් ඔබ ධනවතෙක්. ඉතින් මේ ඒ විදිහට කෙනෙකුට බාහිරයෙන් ධනවත් වෙන්නත් පුළුවන්, අභ්‍යන්තරයෙන් ධනවත් වෙන්නත් පුළුවන්. ඉතින් අද වැඩසටහනේදී මම ওই පොඩි ආරම්භයක් ගත්තේ මේ විදිහට. මම හිතනවා ඔබ මේ වෙලාවේ ඔබට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. මේ වෙලාවේ ඔබට ටීවී බලන්න පුළුවන්, චිත්‍රපටි බලන්න පුළුවන්, ෆෝන් එකේ වුණා සෝෂල් මීඩියා යන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම පුළුවන්කමක් තියෙද්දි ඔබ මේ වගේ වැඩසටහනකට එනවා කියලා කියන්නේ ඔබ තුළ මොනවා හරි ධනයක් අනිවාර්යෙන් තියෙනවමයි. ඔබ ගාව යම්කිසි ධනයක් තියෙන නිසා තමයි ඔබ මේ වගේ වෙලාවක අනික්කව පැත්තක දාලා මේ වගේ වැඩකට යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා මම කිව්වේ ධනවත් අය දකින්න කැමතියි. මම ධනවත් අය මට ඇසුරු කරන්න මම කැමතියි. සහ මට මේ වෙලාවේ අතරම ඔබ පෙනුනේ නැති වුණත් මම හිතෙන් මවා ගන්නවා මේ වගේ පිරිසක් මේ ඔඩියන්ස් එකේ ඉස්සරහා ඉන්නවා කියලා. ඉතින් මට ඒ ගැන සතුටුයි. ඉතින් ධනවතුන්ට කතා කරන්න හම්බ වෙච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙන ගමන් අද අපි මාතෘකාව විදිහට මම කල්පනා කරේ මනස නිවෙන්නෙම නැද්ද කියන මාතෘකාව. ගිහි ගෙදරින් නිවන් දොරට කියන වැඩසටහන් මාලාවේ ඒ අපි කරන එක වැඩසටහනක් විදිහට අපි අද යොදාගත්තු මාතෘකාව තමයි හිත නිවෙන්නෙම නැද්ද? ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? ඇත්තටම අපිට හුඟක් දෙනකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා හිත නිවෙන්නෙම නැහැ. එතකොට හිත නිවෙන්නෙම නැති වුනහම ඒකට හරි ප්‍රශ්නයක්. සමහර අය ඉන්නවා ඇත්තටම හොඳයි දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරන්නත් උත්සාහ කරනවා. හැබැයි හිත තාම නිවෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු බලපුවාම හැම කෙනාම වගේ කියන්නේ මිනිස්සු 100 දෙනෙක් ඉන්නවා නම් 100 දෙනාටම වගේ මනසේ ප්‍රශ්න තියෙනවා. හැමෝටම ප්‍රශ්න තියෙනවා. මටත් මේ කතා කරන මටත් මනසේ ප්‍රශ්න තියෙනවා. මානසික ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි මෙතන වැදගත්ම දේ තමයි අපි කොහොමද මේ ප්‍රශ්නය කළමනාකරණය කරගන්නේ? අපි කොහොමද මේ ප්‍රශ්නයෙන් ජය ගන්නෙ? අපි කොහොමද මේ ප්‍රශ්නය දකින්නේ? අපි කොහොමද මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නේ? අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඒ ප්‍රශ්නයට උත්තර සාමාන්‍යයෙන් ශ්‍රුතවත් පෘථග්ජනෙක්, ඒ කියන්නේ දහම අහලා දහම ගැන යම්කිසි අදහසක් තියෙන කෙනෙක් ওই ප්‍රශ්න දිහා බලන විදිහයි අශ්‍රුතවත් පෘථග්ජනෙක්, ඒ කියන්නේ ශ්‍රුතයක් නැති, දහමක් අහලා පුරුදු නැති කෙනෙක් මුහුණ දෙන විදිහයි විදි දෙකක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ශ්‍රුත ධනය වැඩි කරගන්න. ඒ කියන්නේ දහම අහලා තේරුම් අරගෙන ඒ විදිහට පිළිපදින්න පුරුදු වෙන්න ඕනේ. ඒ ගුණය වැඩි කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපිට එන හැම ප්‍රශ්නයක්ම ධර්මානුකූලව දකින්න. ධර්මානුකූලව අපිට එන හැම ප්‍රශ්නයක්ම දකින්න පුළුවන් නම් අපිට ධර්මානුකූලව විසඳුම් හොයාගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා
අපිට ඊටාම වැදගත් පළවෙනිම දේ තමයි කල්යාණ මිත්‍රයෝ කියන එක. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි අපිට ධම හම්බෙන්නේ. සමහරට ඔබට කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඔබ කියවන පොතක් වෙන්න පුළුවන්. බහන ධර්ම දේශනාවක් වෙන්න පුළුවන්. ඔබ ඉන්න ඔබ ඇසුරු කරන භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. කොයි විදිහෙන් හරි වෙන්න පුළුවන් කෙනෙක්ගෙන් අපි දහමක් අහගත්තොත් එතකොට අපේ ශ්‍රුත ගුණය ධර්ම ශ්‍රවණය කියන ගුණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ගුණය අපි ගාව තිබ්බම අපිට පුළුවන් අපේ ප්‍රශ්න විසඳගන්න. සමහර වෙලාවට මෙන්න මෙහෙම තියෙනවා එකක්. ඒ කියන්නේ අපේ මනසට ප්‍රශ්නයක් ඇති වුනහම අපි හැමෝටම ප්‍රශ්න තියෙනවානේ. ගෙවල් වල ජීවත් වෙන කට්ටියට ගෙදර ප්‍රශ්න තියෙනවා. ආයතනයක වැඩ කරන අයට ආයතනයේ ප්‍රශ්න තියෙනවා. ආයතනය ඇතුලේ ප්‍රශ්න තියෙනවා. සමාජයේ වටපිටාවේ ඉන්නකොට ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්න තියෙනවා. සමහර රටක ජීවත් වෙනකොට රටේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ සමහරව හිතන්නේ මේ රට වැඩක් නැහැ වෙන රටකට යන්න ඕන කියලා. ඉතින් එහෙම හිතෙන්නේ ඒගොල්ලන්ට මේ රටේ තියෙන ස්වභාවය ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නිසා. කමන්නේ. එතකොට අපි කොහේ හිටියත් අපිට ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට කවුරු නැතුව තනියම හිටියත් ප්‍රශ්න තියෙනවා. කිසිම කෙනෙක් ළඟ පාත නැහැ. ඒත් ප්‍රශ්න තියෙනවා. මම මේ දැන් කාලයකට කලින් ආරණ්‍යයකට ගියා. පොඩි ආරණ්‍යයකට. මේ ආරණ්‍යයට ගිහිල්ලා ඉන්නකොට මේ මට දැන් ඇහෙනවා ආරණ්‍යයේ දානශාලාව පැත්තෙන් ලොකු සද්දයක්. නිකන් රණ්ඩුවක් වගේ කෑ ගහන හඬක් ඇහුණා. එතන හිටියේ දුක්ඛමල ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා. ඉතින් මේ ආරණ්‍යයේ මම ඉතින් ඉක්මනට ගියා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලන්න. ගිහිල්ලා බලනකොට එක ස්වාමීන් වහන්සේ නමක් අයියෙන් කෑ ගහනවා. අයියෙන් කෑ ගහනවා බනිනවා. ඔක්කොටම බනිනවා. ඊට පස්සේ මම ඉතින් ආත් හොදසි කරලා බැලුවා ඇයි මේ බනින්නේ මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා. එතකොට මට තේරුණා මේ ස්වාමීන් වහන්සේට පොඩි වැරද්දක් දැකලා තියෙනවා එතන අනිත් ස්වාමීන් වහන්සේලාගේ. මොකද එතන හිටිය තව අවුරුදු 12 13 15 වගේ පොඩි ස්වාමීන් වහන්සේලා දෙතුන්නමකුත් හිටියා. ඉතින් මේ ඔය ශාලාවට ඇතුල් වෙන තැන තියෙනවා සෙරප්පු ගලවන තැන. සෙරප්පු ගලවන තැන අනිත් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා හරි ලස්සනට බේරියට එකල ගානට සෙරප්පු ටික පොලිමට තියෙනවා. මේ පොඩි ස්වාමීන් වහන්සේලා හැබේ දුවනවා චුට්ටක් සෙරප්පු එක සෙරප්පුවක එක තැන අනිත් සෙරප්පුව අනිත් තැන ඔහොම. ඉතින් ඒක පිළිවෙලට තිබුණ නැහැ කියලා එක ස්වාමීන් වහන්සේ නමකට තරහ ගිහිල්ලා කෑ ගහලා බනිනවා. ඉතින් මම කල්පනා කරා මේ ආරණ්‍යයක් වගේ තැනකටත් ඇවිල්ලා පැවිදිත් වෙලා බොහොම අපි හිතනවා දැන් මුකුත් ඒ වගේ තැනකට ගියම ප්‍රශ්න නැහැ කියලා. හරිද? අපිට හිතෙන්නේ මොනවත් ප්‍රශ්නයක් නැහැ. ඒ තැන් වලට ගියාම හරියට හිත නිවිලා සංසුන් වෙලා ඔහොම තමයි ඉන්නේ කියලා. එහෙමත් වෙලා පැවිදිත් වෙලා ආරණ්‍යයකටත් ගිහිල්ලා නිෂ්කලංක පරිසරයක ඉතාම හොඳ පිරිසක් මැද්දේ ඉන්නකොටත් කෙනෙක්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඉස්මතු වෙලා ඔහුට ඒක වද දෙනවා. අර කතාවකට කියනවා නේද? කොටියා කැලේ මාරු කරාට පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. කොටියෙක් ඉන්නවා එක කැලේක. ඒ කොටියා ඒ කැලෙන් වෙන කැලේකට යනවා. හැබැයි ඒ කැලේ කොයි කැලේ කොච්චර මාරු වුණත් ඒ කොටියාගේ ඇඟේ තියෙන පුල්ලි ඒ විදිහම ඒක මාරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට තියෙනවා අභ්‍යන්තර ප්‍රශ්න කියලා දේවල්. අපි යමක් දිහා බලන විදිහට තමයි අපිට ඒක පේන්නේ. අපි යමක් දිහා හිතන විදිහට තමයි අපිට ඒක දැනෙන්නේ. අපි යමකට දෙන අගය මත තමයි අපිට ඒක දැනෙන්න පටන් ගන්න. ඒ නිසා අභ්‍යන්තර මානසික තත්ත්වය ඉතාම වැදගත් මේ ධර්ම මාර්ගයේ යන අයට තමන්ගේ මනසේ සැහැල්ලු භාවය, මනසේ තැම්පත් භාවය සහ විශේෂයෙන් ධර්මානුකූලව ශ්‍රුතවත් පෘථග්ජනෙක් කොහොමද ශ්‍රුතවත් ශ්‍රාවකෙක් කොහොමද මේ ප්‍රශ්නේ දකින්නේ කියන එක ඉතාම වැදගත්. ඒ ක්‍රමය අපි ගාව නැති වුණොත් අපිට ප්‍රශ්න නිසාම ගොඩක් තැවීම් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අද අපි කතා කරන්න උත්සාහ කරන්නේ ඒ වගේ කාරණා කීපයක් ගැන. මම හිතනවා ඕගොල්ලෝ හැමෝටමත් ප්‍රශ්න ඇති. මම ප්‍රාර්ථනා කරනවා මේ කාරණා වලින් එකම කාරණාවක් හරි කමක් නැහැ. ඔබේ හදවතටත් ඇතුල් වෙලා ඔබේ
හිතන විදිහ අපි යමක් දකින විදිහ වෙනස් කරගන්න උත්සාහ කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් මේ එක මට මතකයි මම දවසක් වෙනත් ආරණ්‍යයකට ගියා. වෙනත් ආරණ්‍යයකට ගිහිල්ලා ඉන්නකොට ඒ ආරණ්‍යයේදී සාමාන්‍ය ආරණ්‍ය ගිහි අයට නවතින්න දෙන්නේ නැහැ. නවතන් කුටි දෙන්නේ නැහැ. නමුත් මං කාලයක් ඇසුරු කරලා ඉන්න ගුරු ස්වාමීන් වහන්සේලාගේ විශ්වාසය දිනාගෙන උන්වහන්සේලාත් එක්ක භාවනා කරලා ඒ වගේ දේවල් කරපු නිසා මට විතරක් අවසරයක් දුන්නා. ඉතින් මේ දවසක් ඉතින් මම ඉස්සලාම මේ මං කලින් කීප සැරයක්ම ඉල්ලුම් කරා මට මුලින් අවසර දුන්නේ නැහැ ඇතුලේ ඒ කුටියක නවතින්න. පස්සේ අවසරයක් දුන්නා. ඒ දෙනකොට මට ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කැලේ ඇතුළට එක්කන් ගිහිල්ලා මට දුන්නේ ඇත්තටම අතහැරලා දාපු කුටියක්. හොඳ කුටි තියෙනවා ඉතින් ඒවා වික්ෂුන් වහන්සේලාට වෙන් කරලා තියෙන්නේ. නමුත් මට දුන්නේ මේ අතහැරලා දාපු ඇතුලේ කැලෑ වැදිච්ච කුටියක්. මට කිව්වා ඔන්න ඔක සුද්ධ කරලා නම් ඔක ඉන්න කියලා. මමත් ඉතින් හා කියලා ප්‍රශ්නයක් නැහැ. මමත් හා කියලා බාරගත්තා. ඊට පස්සේ දැන් මම මේක ඇතුළට ගියා. මේක හරිම පොඩි කුටියක්. හරිම පොඩි. කියන්නේ ඕනනම් අඩි 6 8ක් 8යි 4යි 8යි 5යි වගේ විතර පොඩි කුටියක්. එකම කාමරයේ තියෙන වෙන මුකුත් නැහැ. පැදුරක් තියෙනවා. මගේ බෑග් එකම තමයි පොට්ටේට තියාගත්තේ. ඒ වගේම ඒකේ බාත් รู ම් එකත් කාමරේ ඇතුළෙමයි තිබ්බේ. බාත් รู ම් එකේ නානකොට ඒවා පිරිසිදු කරනකොට ඒ වතුර මේ කියන්නේ වතුර එනවා කාමරය ඇතුළට. ඒකේ තියෙන වතුර. මට දැන් හරිම අප්පිරියයි මේකේ ඉන්න. මට දැන් භාවනා කරන්න කියලා මම හිතාගෙන හිටියා හොඳයි මේ ආරණ්‍යයක නැවතිලා මට දැන් භාවනා කරන්න අවස්ථාවක් හම්බෙනවද? මම දැන් හොඳට වැඩේ කරන්නම් කියලා මම හිත හදාගෙන ගියේ. ඊට පස්සේ මට හම්බුණ කුටිය මේ වගේ කුටියක් මම හිතුවේ නැහැ. මෙහෙම එකක් මට ඉතින් පොඩි තරහකුත් ආවා. මට ඉතින් භාවනා කරගන්නත් බෑ. මගේ හිත දැන් ගැටෙනවා. හොව ගහලා ගැටෙනවා. ඊට පස්සේ මට ඇත්තටම මෙතන යන්නම හිතුණා. යන්න හිතුණාට පස්සේ මම ආයෙ කල්පනා කරා මං ආපහු හැරලා මගේ මනස දිහා බලන්න පටන් ගත්තා. එහෙනම් බලන්න පටන් ගන්නකොට මට පේරෙනවා මම හිත ගැටෙනව නේද මේ වගේ දෙයකට කියලා. තාම මේ වගේ දෙයකට මනස ගැටෙනව නේද කියලා මට හිතුණා. මේ ගැටෙන දිහා මම බලාගෙන හිටියේ ඇයි මේ ගැටෙන්නේ කියලා. දැන් මට මෙතනින් යන්න ඕනේ නමුත් ආපහු හිත කියනවා නෑ යන්න එපා. ගියොත් ඔයා පරදි. ඔයා උතරින් ගියොත් ඔයා පරාදයි කියලා මට දැන් හිත කියනවා. මං ඊට පස්සේ කල්පනා කරා ඔය ඇත්ත තමයි. මං ගියොත් මං පරදිලා යන්නේ. නෑ මම මෙතනින් දිනලා යන්න ඕනේ. පරදින්න ඕනේ නෑ මම පරදිලා යන්න කැමති නෑ. මං එහෙනම් මෙතනින් දිනලාම යනවා. පස්සේ මං කල්පනා කරා මොකද්ද මේකට මං දැන් කරන්න කියලා. ඊට පස්සේ මම නිෂ්කලංකව කල්පනා කරා මොකද්ද මම දැන් මේකට කරන්නේ. කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ? මොකද්ද මං මගේ පැත්තෙන් මම කොහොමද මේක දකින්නේ? මං කොහොමද මේක දකින්න විදිහ වෙනස් කරගන්නේ? එහෙම කල්පනා කර ඉද්දී මට ආපහු හිතුණා මට මතක් වුණා භාවනා කමඨාන. එක ස්වාමීන් වහන්සේ නමක් කියපු කමඨානක්. උන්වහන්සේ කිව්වා ඔබ ඉන්නේ කොතනද? ඒ ඉන්න හැමතැනම කියන්නේ ඔබ ලබන හැම දෙයකටම ඔබ ස්තුතිවන්ත වෙන්න පිං දෙන්න කියලා. ඒ කියන්නේ උදේ නැගිට්ටාම මේ ඇඳ හදපු අය පිං සිද්ධ වේවා සෝපත් වේවා ධර්ම කියලා පින් දෙන්නේ ඒගොල්ලන්ට. ඉතින් මෛත්‍රී කරන්න කියලා කිව්වා. අපි දැන් සෙරපු දෙකක් දානවනේ මේ සෙරපු දෙක හදපු අය ඒ හැම දිනාටම පින් සිද්ධ වේවා සෝපත් වේවා. කෑම කනකොට ඒ කෑම එක හදපු අයට උයපු අයට වගා කරපු අයට මේ හැම දිනාටම පින් සිද්ධ වේවා සෝපත් වේවා. ඊට පස්සේ බස් එක යනවා නම් බස් එක හදපු අයට බස් එක පදින කෙනාට කොන්දොස්තරට මේ බස් එක යන අනික් අය මේ හැම දිනාම මේකලන්ට පින් සිද්ධ වේවා සෝපත් වේවා. පාර යනවා නම් පාර හදපු අයට පින් සිද්ධ වේවා සෝපත් වේවා. ඒ වගේ හැම දෙයකටම හැම තැනදීම මෛත්‍රී කරන්න කියලා උන්වහන්සේ කමටහනක් දුන්නා. මම ඇත්තටම ඕක කලින් පුරුදු කරලා තිබුණා. හැබැයි මට අර දවස්වල ඒක අමතක කරලා තිබුණේ. පස්සේ මම ඉදිරියට මට ආපහු ඒක මතක් වුණා. මතක් වෙලා
මං ඊට පස්සේ හිතුවා මේ කුටිය මම දැන් ඉන්න බොහොම ටිකක් අප්‍රසන්න කුටිය මම දැන් ඒක පිරිසිදු කරගත්තා. නමුත් මට දැන් හරි අප්‍රසන්නයි ඇතුලේ ඉන්න. නමුත් මම ඊට පස්සේ හිතන්න පටන් ගත්තා මේ කුටිය හදපු හැම දෙනාම පින් සිද්ධ වේවා, සෝපත් වේවා, තුම් නිර්වාණ සෝයෙන් සැනසේවා. මේ කුටියේ වැඩ කරපු මට බාස්ලව හිතෙන් මැවිලා පෙවුණා. ඒගොල්ලෝ කොච්චර මහන්සි වෙන්නේ නැද්ද මේක හදන්න. ගඩොල් බඳින්න, වහලා හදන්න, බිත්ති බඳින්න, කපරාරු කරන්න. මේක කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? මේ කොච්චර වෙලසක් ඉන්නවද මේකට? මේකට සල්ලි දීපු අය කොච්චරද? මේ කුටිය නඩත්තු කරපු අය, මේකට කරන්ට් එක අරන් දීපු අය, ඉවය කොච්චරද? ඉතින් මං හිත හැමතිස්සෙම ඒගොල්ලන්ට මං හැමතිස්සෙම අතුලින් ප්‍රාර්ථනා කරා මේ හැමදෙනාටම පින් සිද්ධ වේවා, සුවපත් වේවා, උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා කියලා මං මට මතක් වෙන හැමෝටම මෙත් වැඩුවා. ඇත්තටම කියන්න ඉතින් පස්සේ මට අර තිබ්බ අප්‍රියාව කියන එක විතර කුටි ඇතුලේ ඉන්න තිබිච්ච අකමැත්ත සම්පූර්ණයෙන්ම නැති වුණා. සම්පූර්ණයෙන්ම නැති වෙලා ඉතින් පස්සේ තමයි මට භාවනාව වැඩෙන්න පටන් ගත්තේ. මම තාම හොඳට භාවනා කරා. මට හරිම සතුටුයි මම එතන මේ ඒ කියන්නේ හොඳටම භාවනා කරන්න පුළුවන් වුණා මට. මගේ භාවනාවට බාධා වෙලා තිබුණේ මම ඒක දැකපු විදිහ ඕනම තැනක ඒ තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය පිළි අරගෙන මට මේ ටික හරි ලැබුණනේ කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් නම් අපිට ඒ ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් හිත හදා ගන්න පුළුවන් නම් එහෙම හරි ලැබුණේ මෙයාලා නිසා කියලා ඒගොල්ලන්ට කෘතවිදි වෙන්න පුළුවන් නම් අපිට එතන හොඳින් ඉන්න පුළුවන්. අපිට එතන සතුටින් ඉන්න පුළුවන්. මට මෙහෙම කෙනෙක් හරි ඉන්නවනේ කියන එක හරි සතුටු වෙන්න පුළුවන්. දැන් සමහරවිට අපි දැකලා තියෙනවා ආයතන වලට ගියාම ආයතන වල ඇතුලේ ඒගොල්ලෝ තෘප්තිමත් නැහැ ඒගොල්ලන්ගේ රස්සාවත් එක්ක. ඒගොල්ලෝ සතුටින් නෙමෙයි රස්සාව කරන්නේ. එතකොට ඒගොල්ලන්ට හිතෙනවා අනේ මීට වඩා හොඳයි වෙන තැනකට වලට ගියා නම් කියලා. හැබැයි මට මෙහෙම හරි රස්සාවක් කරන්න මට අවස්ථාවක් තියෙන මෙතන. මම මෙහෙම හරි පඩියක් ගන්න මෙතනින්. මම මෙහෙම හරි කාලය ඉඳලා ඉන්නේ මේ හම්බෙන රස්සාවෙන්. මං මෙතනක හම්බ කරන මේ පඩියෙන් තමයි මගේ දරුවන්ට කන්න දෙන්නේ, මගේ ගෙදර වැඩ කරගන්නේ, අම්මා තාත්තට බෙහෙත් ටික කරන් දෙන්නේ ඔක්කොම කරන්නේ. මම මෙතෙක් දවස් මෙතන වැඩ කරලා මේ ටික හම්බ කරගත්තා. මෙතන කොච්චර අඩුපාඩු තියෙන තැනක් වුණත් මෙතනින් තමයි මම මේ ටික කරගත්තේ. ඒ නිසා මම මේක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. මම මෙතනට ආදරය කරන්න ඕනේ, ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට මෙතන හොඳයි. මම කියන්නේ නැහැ ඔයගොල්ලෝ රස්සාව කරන තැන හරි නැත්නම් වෙන තැනකට යන්න එපා කියලා. හැබැයි ඉන්න තැනට කොයිම වෙලාවකත් අපි කරන්න හොඳ නැහැ. පහත් කරන්න හොඳ නැහැ. ඔබට එතන හොඳ නැත්නම් ඔබ වෙන තැනකට යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි එතන ඉන්න තාක්කල් එතනට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතනට ගෞරව කරන්න ඕනේ. එතනට අපේ කෘතවේදී බව තියාගන්න ඕනේ. ඒකත් එක්ක අපිට සතුටින් ඉන්න පුළුවන්. එතන මොන ප්‍රශ්න තිබුණත් අඩුපාඩු තිබුණත් අපිට ඒ තැන්වල හිත හොඳින් තියාගන්න පුළුවන්. හිත හොඳින් තියාගන්න පුළුවන් ඒ විදිහට අපි හිතන විදිහ වෙනස් කරගත්තොත්. සමහරලාට මෙහෙම හිතෙනවා. සමහරලාට අපිට හිතෙනවා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනහම අපි හිතන්නෙම විශ්සුන්ට හිතන්න පුරුදු වෙලා තියෙන්නෙම බාහිරේ වෙනස් කරන්න ඕනේ. බාහිරේ වෙනස් කරාම මගේ ප්‍රශ්න ඉවරයි කියලා තමයි අපිට හිතෙන්නේ. අර මම අර හාමුදුරන්ගේ කතාවක් කිව්වේ හාමුදුරුවෝ තරහා ගියා කියලා. පොඩි හාමුදුරුවන්ගේ සරප්පු දෙක හරියට තිබුණ නැති හින්දා. එතකොට ඒ හාමුදුරුවෝ හිතන්නේ මොකද්ද? මේ පොඩි හාමුදුරුවෝ හරියට සරප්පු ටික ලස්සනට තිබ්බනම් මට සැනසෙල්ල ඉන්න පුළුවන්. උන්වහන්සේගේ අදහස ඒක. මට සැනසෙල්ල ඉන්න පුළුවන් හොඳ විදිය තමයි පොඩි හාමුදුරුවෝ හොඳට සරප්පු දෙක ලස්සනට තියෙන එක. හැබැයි එතකොට ඒකේ උන්වහන්සේගේ සැනසෙල්ල රඳා පවතින්නේ මොකක් මතද? අර පොඩි හාමුදුරන්ගේ හැසිරීම මත. පොඩි හාමුදුරුවෝ හරියට හැසිරුනේ නැත්නම් උන්වහන්සේට හරි නැහැ. පොඩි හාමුදුරුවෝ හරියට හැසිරුණොත් උන්වහන්සේට හොඳයි. දැන් බලන්න කොච්චර දුර්වල තැනකද ඉන්නේ කියලා. හේතුව තව කෙනෙක් මත තමයි මගේ සතුට රඳා පවතින්නේ. තව කෙනෙක් මත තමයි මගේ සැනසීම තියෙන්නේ. එහෙම වුණොත් ඒකෙන් මොකක්ද ඇත්තටම තියෙන ගුණේ තියෙන මොකක්ද එතන තියෙන ශක්තිය ආධ්‍යාත්මික ශක්තියෙන් ගොඩාක් අඩුයි නේද එතන. එතකොට අපි හිතුවොත් මෙහෙම නුවන්සේ කොහොම සරප්පු දෙක තිබ්බත් කමක් නැහැ. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි, ඒක එයාගේ ප්‍රශ්නයක්.
අපි හිතමු ගෙදරක හරි ආයතනයක හරි කොහේ හරි අපි ඉන්නකොට ජීවත් වෙනකොට අපිට පිට කෙනෙකුගෙන් නරක වචන අහන්න හම්බ වෙනවා. ඊතර ඉන්නවා හරියට සුදුසු නැති ගැළපෙන්නේ නැතිව වැඩ කරන කෙනෙක්. ඊතර ඉන්නවා අපිට දොස් කියන කෙනෙක්. අපිට අකමැති කෙනෙක්. අපි හිතමු හේතුවක් නැතුව නිරපරාධී අපිට දොස් කියනවා කියලා. අපි කල්පනා කරන්න ඕනේ අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ. මේක එයාගේ හැටි. එයා එහෙම කතා කරන්නේ එයාට ඒ විදිහටයි කතා කරන්න පුළුවන්. එයා ඒ විදිහට හැසිරෙන්නේ එයාට ඒ විදිහටයි හැසිරෙන්න පුළුවන්. එයා එහෙම වැඩ කරන්නේ එයාට පුළුවන් විදිහට තේරෙන විදිහ එයා හොඳයි කියලා හිතන විදිහ. ඒගොල්ලෝ ඒ වගේ වැඩ කරන්නේ ඊට වඩා හොඳ විදිහට ඒගොල්ලෝ කරන්න බැරි හින්දා. ඒ පුද්ගලයෝ මාත් එක්ක ඒ විදිහට හැසිරෙන්නේ කතා කරන්නේ සලකන්නේ මේ ඔක්කොම කරන්නේ එයාට ඊට වඩා හොඳට කරන්න බැරි හින්දා. එයාට ඊට වඩා හොඳට කරන්න පුළුවන් ගුණයක් එයා ගාව තිබ්බනම් එයා මට ඔය විදිහට සලකන්නේ නැහැ. මම කොච්චර හොඳ කෙනෙක් වුණත් නරක කෙනෙක් වුණත් එයා ගාව ගුණයක් තියෙනවා නම් එයා ඔය විදිහට නෙමෙයි මට සලකන්නේ. එයා ඒ විදිහට සලකන එක, එයා එහෙම සලකන එක, එයා එහෙම කතා කරන එක, එයා එහෙම හැසිරෙන එක ඒක එයාගේ ප්‍රශ්නයක්. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මගේ පැත්තේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක එයාගේ පැත්තේ ප්‍රශ්නයක්. බාහිර මිනිස්සු මට සලකන්නේ මෙහෙමයි. මන් දිහා බලන්නේ මෙහෙමයි. මා මෙතන හැසිරෙන්නේ මෙහෙමයි. ඕක ඔක්කොම බාහිර මිනිස්සුන්ගේ හැසිරීම. ඉතින් ඒගොල්ලෝ හැසිරෙන්නේ ඒගොල්ලන්ට පුළුවන් විදිහට. ඒගොල්ලන්ට තේරෙන විදිහට. ඒගොල්ලන්ට දැනෙන විදිහට. එතනින් එහා ඊට වඩා හොඳට හැසිරෙන්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක මගේ ප්‍රශ්නයක්ද? ඒක මගේ ප්‍රශ්න නෙවෙයි. ඒකට මම දුක් වෙන්න ඕනේද? ඒකට මම දුක් වෙන්න ඕනේ නැහැ. මොකද ඒක මගේ ප්‍රශ්නයක් නොවන හින්දා. එහෙමනම් අපි ඔන්න ඔය කාරණාව තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම අපේ හිතක් නිවෙන්නේ නැති වෙන ප්‍රධානම හේතුවක් තමයි අපි හැමතිස්සෙම කල්පනා කරනවා නම් බාහිර පුද්ගලයාම වෙනස් වෙන්න ඕනේ. බාහිර පුද්ගලයාම හදන්න ඕනේ. මෙයාලව වෙනස් කරන්න ඕනේ. මේගොල්ලෝ මෙහෙම වුණොත් තමයි මගේ හිතට සනසීම. මේගොල්ලෝ මෙතනට ආව දවසට තමයි මට සනසීමක් තියෙන්නේ. ඔහොම බාහිර පුද්ගලෙක් මතම ඔක දානවා නම් අපිට කවදාවත් සනසීම ඉන්න බෑ. මොකද බාහිර ලෝකෙ මිනිස්සු අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් අය නෙවෙයි. ඔහොම යනකොට ඔබට යම් වෙලාවක එයි හරි අපි හිතමු ඔබ දැන් ඒක ජයගත්තා. ඔබ සාර්ථක වුණා. හරි. දැන් එතන ඉඳන් මම දැන් බාහිර මිනිස්සු ගැන හිතන්නේ. බාහිර මිනිස්සු කොහොම හැසිරුණත් මට කමන්නේ මට ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් එතකොට ඔබට හිතට දැනෙන්න ගන්නවා මහා පුදුමාකාර සංසීමක්, පුදුමාකාර නිවීමක්, සැහැල්ලුවක්, හරි සාමකාමී බවක් ඔබට දැනෙන්න පටන් ගන්නවා. මොකද ඔබේ සතුට ප්‍රදා පවතින බාහිරයි නිසා නෙවෙයි. ඔබේ සතුට ඔබ දිහා බලාගෙන ඔබේ සතුට තියාගෙන සනසීම ඔබ හදාගෙන ඔබ එහෙම ජීවත් වෙනකොට ඊට පස්සේ ඔබට පේන්න ගන්නවා ඔබේ අභ්‍යන්තරය. ඔබේ අභ්‍යන්තරය ඔබට පේන්න පටන් ගන්නවා. ඔබේ අභ්‍යන්තරය ඔබට පේන්න පටන් ගන්නකොට එතකොට තමා බාහිර අය හොඳයි කියලා හිතෙන්නේ. හේතුව තමයි අභ්‍යන්තරයේ තියෙන දේවල් පුදුමාකාර දේවල් අපිව බලන්න තාක්කල් අපිට පේන්නේ නැහැ. එතකොට අභ්‍යන්තරයේ තියෙනවා මෙහෙම නගිනවා හොඳට පේනවා. ඇයි? අපි දැන් බාහිර ලෝකෙට නෙමෙයි වැඩි අවධානය දෙන්නේ අභ්‍යන්තරයයි වැඩි අවධානයක් දෙන්නේ. ඉතින් ධර්ම මාර්ගයේ යන කෙනෙක් මනස පිරිසුදු කරගෙන ඒ සෝපත් වෙන මාර්ගයේ යන කෙනෙකුට අභ්‍යන්තර පිරිසුදු භාවය කියන එක ඉතාම වැදගත් කාරණාවක්. ඔහු ඒක කරන්න ඕන දෙයක්. ඒක කරගෙන යනකොට තමයි පේන්නේ මෙහෙම තියනවා නේද කියලා. ඔබ නිකන් හිතලා බලන්න ඔබේ ඇඳන් එහෙම පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා යට සුද්ධ කරන්න ගියාම කොච්චර දේවල් තියෙනවද ඔබට පේනවා නේද? එක දේවල් ඔබ හිතපු නැති දේවල් සමහරට ඇඳ යට තියෙනවා. ඉතින් ඒවා සුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඒක පේන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා. ඒක සුද්ධ කරන්නේ නැතුව ඉන්නකම් පේන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. දූවිලි ඇවිස්සෙන්නෙත් නැහැ. හැබැයි ඒක අදලා සුද්ධ කරන්න ගියාට පස්සේ තමයි එතන තියෙන දේවල් පේන්නේ, දූවිලි ඇවිස්සෙන්නේ, එතන තියෙන හැම දෙයක්ම ඔබට දැනෙන්න පටන් ගන්නෙ ඔබ ඒක සුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ. ඔන්න ඔය වැඩේම වෙනවා මනසට. මනස සුද්ධ කරන වැඩේ ඔබ කරගෙන යන්න ඔබට අභ්‍යන්තරයේ තියෙන පැන නගින දේවල් වැඩියෙන් පේන්න පටන් ගන්නවා. සමහර අය මට කියලා තියෙනවා මේක ඇත්තට මටත් දැනලා තියෙනවා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මනසේ ප්‍රශ්න වැඩි වගේ දැනෙනවා. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මට නිකන් තිබුණට වඩා ප්‍රශ්න මතුවනවා වගේ එකක් දැනෙනවා. ඇත්තටම එහෙම නෙමෙයි වෙන්නේ. ඒක මෙහෙමයි වෙන්නේ. ඒක ඕනම කෙනෙකුට ඕනම යෝගියෙකුට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒකට හේතුව තමයි
අපි අර මම කලින් කියපු දේ අභ්‍යන්තරයේ තියෙන දේවල් දැරීමට පේන්න පටන් ගන්නවා. අමුතුවෙන් ගොඩක් වැඩි වුණා නෙමෙයි තියෙන දේ පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොට අපේ හිත කඩා වැටෙනවා ඒකත් එක්ක. අයියෝ මට මෙහෙමත් හිතෙනවානේ. මට මේ වගේ දේවලුත් දැනෙනවානේ. මට මෙහෙමත් සිතුවිලි පහල වෙනවානේ කියලා දුක් වෙන්න පටන් ගන්නවා. මුගක් අය භාවනා කරන අය. මොකද එයාලට පේනවා තමන්ගේ අතුලාන්තයේ එන සිතුවිලි. දැන් හරි වැඩි. දැන් කොහොමද ඕකෙන් ගැලවෙන්නේ? අර කියනවනේ මේ මොනවද කන්නත් ගුරෙක් ඕනේ කියලා. නේද? ඒ වගේ මේ වැඩේ කරගෙන යනකොට පළවෙනිම වැදගත්ම දේ තමයි අපිට හොඳ විශ්වාසවන්ත කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයෙක් හිටියේ නැත්නම් මොනම ජගතෙක් වුණත් වැටෙනවා. ගුරුවරයෙක් ඉන්න ඕනේ. ගුරුවරයෙක් හිටියේ නැත්නම් මේ මාර්ගේ යන්න බෑ. මේක වැටෙනවා. ගුරුවරයෙක් අපිට ඕනේ දහම් කාරණා ඉගෙන ගන්නම නෙවෙයි. දහම් කාරණා කියා දෙන එක ඉතින් ගුරුවරයෙක්ගේ සාමාන්‍ය ලක්ෂණයක්. නමුත් ඒක අපිට දැන් ඕනම් පොතක් බලලා හරි වෙන මොනවා හරි මේ මාධ්‍යයෙන් හරි කොහොම හරි අපිට ඉගෙන ගන්න පුළුවන්. ගුරුවරයෙක් නැතුව. හැබැයි ගුරුවරයෙක් අපිට ඕනේ කාරණාව ඉගෙන ගන්න නෙවෙයි. ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා ගුරුවරයෙක්ගේ. එක වැදගත් ප්‍රධාන දෙයක් තමයි අපේ අත්දැකීම් සාකච්ඡා කරන ගුරුවරයෙක් ඉන්නවා. අනිත් වැදගත් කාරණාව තමයි අපිට වරදිනකොට අපිව හරි මාර්ගයේ තියාගන්න ගුරුවරයෙක් ඕනේ. ප්‍රධානම දේ ඒක. අපිට වරදිනකොට වරදිනවා කියන එක ඕනම වෙලාවකට ආධුනිකයෙකුට වෙන්න පුළුවන් සාමාන්‍ය දෙයක්. හැබැයි මේ වරදිනකොට ආපහු හරි මාර්ගයට ටොක්ක්ක් කරලා ආපහු හරි මාර්ගෙ තියාගන්න ගුරුවරයෙක් ඉන්න ඕනේ. මොකද මේක අපි දිහා අපිට බලාගන්න අපේ ඇස් දෙක මදි. දැන් ඔබේ පිටිපස්සෙන් ඔබ කොහොමද ඔබේ පෙනුම කියලා ඔබ දන්නේ නැහැ නේ. ඔබ කවදාවත් ඔබව දැකලා නැහැ නේ. ඔබ පිටිපස්සෙන් ඉන්න මිනිස්සෙක් තමයි අපිට අපි දිහා හොඳට බලන්නේ. අපි පේන්නේ. හැබැයි මට මගේ පිටිපස්ස පේන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ මනස සම්පූර්ණයෙන් අපිට පේන්නේ නැහැ. ආධුනිකයෙකුට විශේෂයෙන් මේක කොහොමද වැඩ කරන්නේ, මේක මොකද්ද වෙන්නේ, ඇයි මෙහෙම වුනේ කියන එක ආධුනිකයෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක දකින්න අපිට වෙන ඇස් දෙකක් ඕනේ. හොඳ අත්දැකීම් තියෙන, හොඳ ශක්තියක් තියෙන, තේරුමක් තියෙන හොඳ ගුරුවරයෙක්ගේ ඇස් දෙකක් අපිට ඕනේ. ඒ ගුරුවරයාගේ ඇස් දෙකෙන් අපි දිහා බලලා එයා කිව්වොත් මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා, මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක හදාගන්න කියලා සමහරට හොඳින් කියනවා, සමහරට සැරෙන් කියනවා, සමහරට දඩුවම් කරලා කියනවා. එහෙම කෙනෙක් ඉන්නවනම් අපිට ලොකු භාග්යක් ඒක ලොකු වාසනාවක්, ඒක ලොකු ශක්තියක්. ගුරුවරයෙක් අපිට ඉන්නවා කියලා කියන්නේ අපිත් එක්ක අපිට වරදින්න තියෙන ප්‍රවණතාව ඉතාම අඩුයි. ගුරුවරයෙක් නැත්තම් මොන දැනුම තිබුණත්, මොන සාහිතිකෙ තිබුණත්, මොන දේ කරත්, ඔච්චර ප්‍රසිද්ධ වුණත් වැටෙනවා. ගුරුවරයෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ අපි හික්මවන්න. අපේ මනස හික්මවන්නයි ගුරුවරයෙක් ඕනේ. අපිට දහම් දැනුම තොරතුරු දෙන්න නෙවෙයි ගුරුවරයෙක් අපිට වැදගත් වෙන අංක 1ට. ගුරුවරයෙක් ඕනේ අපිට අපිව හික්මවන්න. අපි දිහා බලන් ඉඳලා ඔහුගේ ඇස් දෙකෙන් අපි දිහා බලන් ඉඳලා අපිව හික්මවන්නයි ගුරුවරයෙක් ඕනේ. ගුරුවරයෙක් නැත්තම් ගමන යන්න බෑ, වැටෙනවා. භාවනා කරනවා කියන එකත් ඒත් ඒ වගේම තමයි. හරි. එතකොට දැන් මේ වගේ වෙලාවකදී දැන් අපි හිතමු මම කතා කරන්නේ මම භාවනා කරනකොට මගේ සංවේදී මට්ටම ඉහළ යනකොට මට මගේ අභ්‍යන්තරයේ තියෙන දේවල් හොඳට පේන්න පටන් ගන්නවා. මේව හොඳට පේන්න පටන් ගන්නකොට මට හිතෙනවා මට නිකන් වැරදිකාර හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. අනිත් මෙහෙමත් සිතුවිලි පහල වෙනවද? අප්පු මේ වගේ සිතුවිලි නම් කාටවත් කියන්නවත් බෑ කට ඇරලා. මට එහෙම ඕන තරම් හිතලා තියෙනවා. මං හිතුවා මේ මට විතරක් දන්නේ මේ වගේ සිතුවිලි පහල වෙන්නේ කියලා. මම හරි ලැජ්ජාවෙන් හිටියා, කියන්නෙත් නැහැ මගේ ගුරුවරයාට. එච්චරට ලැජ්ජයි මේ වගේ සිතුවිලි පහල වෙනවා කියලා කියන්නත් ලැජ්ජයි. එහෙම සිතුවිලි පහල වෙනවා. පස්සේ තමයි තේරුම් ගත්තේ මගේ ගුරු හාමුදුරුවෝ කිව්වා මේ ඕන දෙයක් තියෙනවා නම් කියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ගුරුවරයාට එහෙම වසන් කරන්න හොඳ නෑ. ඕනම දෙයක් කියන්න ඕනේ. එතකොට තමයි ගුරුවරයා ඒක තේරුම් කරලා දෙන්නේ. ඊට පස්සේ තමයි මම ඇත්තටම මේ වගේ දේවල් කියන්න විවෘත වුනේ. විවෘත වුණාට පස්සේ තමයි ප්‍රශ්න දෙන්න පටන් ගත්තේ. ඉතින් දැන් ඔබට ගුරුවරයෙක් නැත්තම් මම පොඩි උපදේශයක් දෙන්නම් මේ වෙලාවේදී. ඔබට ගුරුවරයෙක් නැත්තම් ඔබට මේ වගේ අර කියපු දේ තේරෙනවා නම් මෙහෙම සිතුවිලි පහල එනවනේ, මෙහෙම හිතනවා මොකද කරන්න කියලා. මේ වගේ වෙලාවට ඔබ කළ යුතු දෙයක් තමයි හිතේ ඔබ හොඳට කල්පනා කරන්න ඕනේ මේක තමයි හිත කියන්නේ. මේක තමයි හිතේ හැටි. මේක තමයි හිතේ ස්වභාවය. මෙහෙම තමයි හිතක සිතුවිලි පහළ වෙන්නේ. මේ හිත කියන එක මට ඕන විදිහට තියෙන එකක් නෙමෙයි. මම කැමති විදිහට තියෙන එකක් නෙමෙයි. මේක මගේ අයිති, මගේ බූදලයක් නෙවෙයි. මේක හේතුඵල න්‍යායට අනුව හේතුඵල විදිහට චිත්ත නියාමයකට අනුව සිද්ධ වෙන වැඩ කරන
ධර්මතාවයක් මිස මේක මගේ එකක් නෙවෙයි. මේකෙන් තොරතුරු ගන්නවා මනසෙන් තොරතුරු ගන්නවා කන් දෙකින් ඇහෙන තොරතුරු ඇස් දෙකින් පේන තොරතුරු නැඟට දැනෙන තොරතුරු අපිට නිකම්ම හිතෙන තොරතුරු මීටි ඔක්කොම අරගෙන මේක මිශ්‍රණයක් හදා ගන්නවා. හදාගෙන විටින් විට මේවා නැවත නැවත උඩට මතුවෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් සුද්ධ කරන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අපිට ඔක නවත්තන්නත් බෑ. දැන් මෙතෙක් කල් අතුරට ආපු තොරතුරු තියෙනවානේ. ඒ තොරතුරු වලින් හදාගෙන නැවත විටින් විට මේ වගේ සිතුවිලි උඩට එන්න පටන් ගන්නවා. එතකොට අපි හොඳට සිහියෙන් ඉන්න ඕනේ. හොඳම කල්පනාවෙන් ඉන්න ඕනේ. තාම වැදගත් මේ වෙලාව. නැත්තම් ඔබ හුඟක් යෝගීන් වැටෙන වෙලාවක්. හුඟක් මම දැකලා තියෙනවා භාවනාවට දක්ෂ යෝගීන් පවා භාවනාව අතහැරලා යන වෙලාවක් මේක. මේ වෙලාවේදී මට මේක කරන්න බෑ කියලා අතාරිනවා. මේක හරියන්නේ නැහැ මට කියලා අතාරිනවා. හැබැයි මෙතන තමයි ගුරුවරයෙක් ඉඳන් ශක්තිය දෙන්න ඕනේ නෑ. ඔබ මෙතන පොඩ්ඩක් තව ටිකක් යන්න ඔබ තමයි හරියනවා තව ටිකකින්. ඔකට මෙන්න මේ වගේ දෙයක් කරගෙන තව පොඩ්ඩක් ඉස්සරහට යන්න කියලා කියන ගුරුවරයෙක් ඉන්නම ඕන වෙලාවක්. හරි. ඔබට ගුරුවරයෙක් නැත්තම් මෙන්න මෙහෙම කරන්න මේ වෙලාවට ඔබ මං හිතනවා භාවනා කරන කෙනෙක් වෙන්න ඇති කියලා. එහෙම සිතුවිලි නැවත නැවත නරක සිතුවිලි හිත ඇතුලෙන් පහළ වෙනවා නම් මුකුත් කරන්න දෙයක් නැහැ. කමක් නැහැ කියලා තරිනවා. ඔබ මේ සිතුවිලි ඔක්කොම හදන්න යන්න එපා. හදන්න යන්න එපා. මේ සිතුවිලි මෙහෙම එන්න හොඳ නැහැ. මේක සිතුවිලි එන්නේ නැතුව තියෙන්න ඕනේ. මේම සිතුවිලි එන්න තහනම්. මගේ හිතේ මේම සිතුවිලි එන්න තහනම් කියලා ඔබට වාරණයක් දාගන්න එපා. එහෙම කරොත් වෙන්නේ ඔබ තව ටිකක් ආතතියටපත් වෙනවා තනියම. ඔබ මනසින් තව ටිකක් තනියම ආතතියටපත් වෙනකොට ඔබට මේ වැඩේ කරන්න එපා වෙනවා. ඔබේ ශක්තිය අඩු වෙනවා මේ වැඩේ කරන්න. ඒ නිසා හොඳම දේ තමයි හොඳට මනස දිහා බලන්න. සිහිනුවණින් බලන්න. බලලා හරි මෙන්න මෙහෙම තමයි දැන් සිතුවිලි පහළ වෙන්නේ. ඒක දිහා හොඳට බලන්න. බලලා ඊට පස්සේ ඔබට කරන්න තියෙන වැඩේ තමයි ඔබ ඉතාම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මේ සිතුවිලිත් එක්ක ඔබ ඒකට අහු වෙන්නේ නැතුව. ඒ කියන්නේ අපි හිතමුකෝ සිතුවිලි පහළ වෙනවා යම් කෙනෙකුට ගිහිල්ලා ගහන්න හිතන සිතුවිලි පහළ වෙනවා කියලා අපි හිතමු වුණා. හරි ඔන්න පරණ කෝන්තරයක් රණ්ඩුවක් විච් එකක් තරහ ගීප එකක් මතක් වෙලා ඔබට දැන් එහෙම සිතුවිලි පහළ වෙනවා හැඟීම් එනවා කියලා හිතමු. හැබැයි එහෙම සිතුවිලි එනකොට එන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක තමයි හිතේ හැටි. හිතේ ස්වභාවයම තමයි. හැබැයි අපි මේ වෙලාවේදී ඒ සිතුවිල්ලට අහු නොවී ඉන්න ඕන. මෙතන තමයි අපිට තාම සිහිය නොවන වැදගත් වෙන තැන. ඒ සිතුවිල්ලක් හිතට එනකොට අපි ඒකට යටත් වුණොත් ඒකට යටත් වුණොත් අපි තුලින් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අපි තුලින් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සිතුවිල්ලාවට ගැටලුවක් නැහැ. ඔබ ඒක නුවණින් දකින්න මෙන්න මේ සිතුවිල්ලක් ආවා. ඒ එන හැම සිතුවිල්ලක්ම අපව යනවා. හැබැයි ඔබ හොඳට සිහිනුවන පවත්ත ගන්න ඕනේ මම මේකට යටත් වෙන්නේ නැහැ. මම මේකට අහු වෙන්නේ නැහැ කියන එක. මම මේකට අහු වෙන්නේ නැතු වෙන්න මේකත් එක්ක හොඳට කල්පනාවෙන් ඉන්නවා. හොඳට අවධානයෙන් ඉන්නවා කියන එක හොඳට සිහිනුවන තියාගන්න ඕනේ. මෙන්න මෙහෙම සිතුවිලි තමයි ඉතේ පහළ වෙන්නේ කියලා. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා චිත්තානුපස්සනාව යටතේ කමඨහන් ආකාර 16ක් තියෙනවා. මේකෙදි තියෙනවා ඔබට රාගසිතක් ඇති වුණොත් රාගසිතක් ඇති වුණ බව දැනගන්න. විරාගසිතක් ඇති වුණොත් විරාගසිතක් ඇති වුණ බව දැනගන්න. රාගසිතක් ඇති වෙනකොට රාගසිත නවත්තන්න කියන්නේ නැහැ. ප්‍රතිපත්තාන්ත විදර්ශනාවේදී. ඇති වුණ බව දැනගන්න. දැනගත්තාම අපිට අපි ඒක නෝනින් දකිනකොට ඒක අර කලින් වගේ හැසිරෙන්නේ නැහැ. අපි ඕනම දෙයක් නෝනින් දකිනකොට ඒකේ හැසිරීම වෙනස් වෙනවා. හැබැයි අපි නෝනක් නැතුව සිහි නෝනක් නැතුව හිටියාම ඒක හැසිරෙන දේ වෙනස්. මේ විශ්වයේ තියෙන අමුතු ධර්මතාවයක් ඒක. අපි ඕනම දෙයක් දිහා බලාගෙන ඉන්නකොට ඒක හැසිරෙන විදිහ වෙනස්. බලන්න නැතුව ඉන්නකොට ඒක හැසිරෙන විදිහ වෙනස්. අංශු භෞතික විද්‍යාවත් කොමෙහි ක්වොන්ටම් සයන්ස් කියන විෂයේ තියෙන ප්‍රධාන න්‍යායක් එක තාමත් ලෝකයේ තියෙන අභිරහසක්. අපි යමක් දිහා බලාගෙන ඉන්නකොට ඒක හැසිරෙන විදිහ වෙනස්. ඒක දිහා බලන්නේ නැතුව ඉන්නකොට ඒක හැසිරෙන විදිහ වෙනස්. ඒක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන දෙයක්. ඒ න්‍යායම ඒක 100%ක් සාධාරණයි ඔබේ මනසට. මනස දිහා ඔබ බලාගෙන ඉන්නකොට මනස හැසිරෙන විදිහ වෙනස්. ඔබ සිහිනුවන නැතුව බලාගෙන නැතුව ඉන්නකොට මනස හැසිරෙන විදිහ වෙනස්. හොඳට බලන්න. හරියට අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලාගෙන ඉන්නකොට දරුවා හොඳට ඉන්නවා.
ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් ළමයෙක් දිහා ඇහැ ගහගෙන ඉන්නකොට ඒ ළමයා හැසිරෙන විදිහ වෙනස්. හැබැයි ගුරුවරයා ගෙදර එතනින් ගියපු ගම අම්මා ගෙදරින් ගියපු ගම ළමයි හැසිරෙන විදිහ වෙනස්. ඔය එක මනසටත් ඒ විදිහමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාග සිතක් ඇති වුණොත් රාග සිතක් ඇති වුණ බව දැනගන්න. විරාග සිතක් ඇති වුණොත් විරාග සිත ඇති වුණ බව දැනගන්න. ද්වේෂ සිතක් ඇති වුණොත් ද්වේෂ සිතක් ඇති වුණ බව දැනගන්න. මෛත්‍රී සිතක් ඇති වුණොත් මෛත්‍රී සිතක් ඇති වුණ බව දැනගන්න. දැක්කනේ පළවෙනිම කමඨහන ඒ කියන්නේ චිත්තානුපස්සනාවේ පළවෙනි පියවර ඒක තමයි. මේකක් ඇති වුණා. ඇති වුණා ඒක දන්නවා. උතරද හිතෙන් දකිනවා. මොකක් දිහාද බලන්නේ? ස්වභාවයෙන්ම හිතේ ඇතිවෙන සිතවිල්ල දිහා බලනවා. එහෙම බලනකොට ඒක හැසිරෙන විදිහ වෙනස් වෙනවා. එහෙම හැසිරෙන විදිහ වෙනස් වෙනකොට අපි දැන් ඒක දිහා බලාගෙන ඉන්නවා දිගටම. අන්න යෝගී කියන්නේ යාට. යෝගී කියලා කියන්නේ හිතේ කිසිම කිලුට සිතවිල්ලක් ඇති නොවන කෙනාට නෙවෙයි. සිතේ කිලුට සිතවිලි ඇති වුණත් හොඳ සිතවිලි ඇති වුණත් ඒක දිහා හොඳට සිහිනුවණින් බලාගෙන ඉන්න කෙනාටයි යෝගියා කියන්නේ. අන්න ඒක තමයි යෝග කර්මය කියන්නේ. අන්න ඒකට තමයි භාවනාව කියන්නේ. ඒක තමයි යාගේ ආධ්‍යාත්මික මාර්ගය. ඒක තමයි යාගේ පාරමිතා පූර්ණය. ඒක තමයි යාගේ ශක්තිය, යාගේ පාරිශුද්ධත්වය, යාගේ නිර්වාණ ගමන. ඒ ඔක්කොම තියෙන්නේ අන්න එතනින්. සිහිනුවණ කියන එක ඉතාම වැදගත් ප්‍රධානම දෙයක් අපේ තියෙන පාරිශුද්ධත්වයට, අපේ අභ්‍යන්තර ශක්තියට, ආධ්‍යාත්මික දියුණුවට ඔක්කොටම පටන් ගැනීම තමයි සිහිය කියන එක. සිහියෙන් දකිනකොට තමයි අපිට නුවණින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඕනම දෙයක් සිහියෙන් දකිනකොට නුවණින් තේරුම් ගන්න පුළුවන්. ඒකට කියන උපමාවක් ගොයන් කපනකොට දෑකැත්තෙන් ගොයන් කපනකොට එක අතකින් ගොයන් මිට අල්ල ගන්න ඕනේ මෙහෙම. අනික් අතින් තමයි දෑකැත්තෙන් ඔහොම කපන්නේ. ඔබ ගොයන් මිට අල්ල ගන්න නැතුව මෙහෙම දාලා ඇද්දට කැපෙන්නේ නැහැ. හැබැයි ගොයන් මිට මෙහෙම තද කරලා අල්ලගෙන ඇද්දොත් කැපෙනවා. අන්න ඒ වගේ සිහියෙන් මෙහෙම යමක් අපි දැක්කොත් අපිට පුළුවන් නුවණින් ඒක තේරුම් ගන්න. අපි සිහියෙන් දැක්කොත් මෙන්න මෙහෙම සිතුවිල්ලක් පහළනවා කියලා. එතකොට අපිට හිතන්න පුළුවන් මේ සිතුවිල්ල මම නෙවෙයි. මේ සිතුවිල්ල මගේ නෙවෙයි. මේ සිතුවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. මේ සිතුවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. මේක මට අයිති දෙයක්වත් මේක මගේ දෙයක්වත් එහෙම එකක් නෙවෙයි. ආන්න එතකොට ඔබට අර අභ්‍යන්තරයෙන් ඔබට දැනෙන වැරදිකාරී හැඟීම් නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔබට මොන සිතුවිල්ලක් පහළ වුණත් පහළ වෙන්න පුළුවන් හේතුඵල විදිහට. ඒක ඔක්කොම හොයන්න යන්න එපා. පහළ වෙන සිතුවිල්ල හොඳට බලන්න ඉන්න. මෙන්න මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. හරි කමක් නැහැ. ඊට පස්සේ බලන්න නුවණින් බලන්න මේ සිතුවිල්ලත් ස්ථිර එකක්ද නැහැ. කලින් තිබුණාද නැහැ. දැන් තියෙනවා. ඊට පස්සේ ආපහු ක්ෂණයකින් ඒක නැති වෙලා යනවා. ආයෙනවා. ආයෙ නැති වෙලා යනවා. ආයෙනවා. ආයෙ නැති වෙලා යනවා. මේ ඇතිවීම නැතිවීම හොඳට බලන්න. උපාද වය, උපාද වය, උපාද වය. ඒකට කියන උදය වැය ඥානය. මේ සිතුවිල්ලක් ඇති වෙලා සිතුවිල්ලක් නැති වෙලා යන එක නුවණින් දකිනවා. ඒක විදර්ශනාව. එතකොට ඒකට කියන මේ විදර්ශනා නුවණ තියෙන එකට කියන උදය වැය ඥානය කියලා. උදය කියන්නේ උපදිනවා, වැය කියන්නේ ඒක නැති වෙනවා. එතකොට යම් සිතුවිල්ලක් දිහා බලන් ඉඳලා ඒ සිතුවිල්ලේ උදය වැය දකිනවා. ඉපදීම නැතිවීම දකිනවා. එතකොට අන්න ඒකට කියනවා උදය වැය ඥානය කියලා. ඒක විශේෂ ඥානයක්. ඒක ඉතාම හොඳ අවස්ථාවක් මේ ඒක. ඉතින් මේ ඒ විදිහට එහෙම දකිනකොට තමයි ඔන්න කෙලස් දුරු වෙන්න පටන් ගන්න. එතකොට අපි ඒකෙන් කරන්නේ කෙලස් යටපත් කරනව නෙවෙයි. කෙලස් යටපත් කරන භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ අපි කෙලස් යටපත් කරනවා, තද කරනවා, විතර කරලා තියෙනවා. එහෙම එකක් නෙමෙයි මෙතනදී කියන්නේ කෙලස් වලට එන්න ඉඩ අරිනවා. එන්න ඉඩ ඇරලා අපි විදර්ශනා කරනවා. එතකොට බලන්න සාමාන්‍යයෙන් ඔය වැඩේ කරන්න පුළුවන් සුතවත් පෘථග්ජනයෙකුට, කල්යාණ මිත්‍රයෙක් ඉන්න, දහම අහලා තියෙන, මේක තේරුම් ගත්තු කෙනෙකුට තමයි ඔය වැඩේ කරන්න පුළුවන්. හැබැයි එහෙම සුතවත් පෘථග්ජනෙක් නෙවෙයි නම් අපිට උනත් අපිට සිහිනුවන නැති වුණොත් එහෙම මේ හිතට පහළන සිතුවිලි වලට අපි අහු වෙනවා. මේ හිතට පහළන සිතුවිලි වලට අහු වෙලා එකත් එක්ක ගහගෙන යනවා. කෙලස් ඕගයක්. මේකට ගහගෙන යනවා. ඊට පස්සේ ඒ අනු ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. බැන ගන්නවා, රණ්ඩු වෙනවා. ඔහොම වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් උපංගේ මරලා දාන්න. ඒ කියන්නේ හිතේ සිතුවිල්ලක් ඇති වෙනකොටම අපි ඒක නුවණින් දකිනවා. වෙන මොකුත් කරන්නේ නැහැ. උතර 100න් ඉන්නවා නුවණින් දකින්න මෙන්න මේ සිතුවිල්ලක් ඇති වුණා. සිතුවිල්ල ඇති වෙනවා, සිතුවිල්ල නැති වෙනවා. මේ විදිහට අපිට දකින්න පුළුවන් නම් අන්න එතන එයා ඊටාම ඉහළ මට්ටමකින් තමයි වැඩේ කරන්නේ. මොකද එයා දකිනවා මේ හැමදේම ඇති වෙලා නැති වෙන ස්වභාවයක් කියලා. එතකොට එයාට හිතෙන්නේ නැහැ අනේ මගේ හිත හොඳ නැහැ. මගේ හිත හරි නැහැ. මගේ හිතේ මෙහෙම කෙලෙස් පහල වෙනවා. එහෙම හිතෙන්නේ නැහැ ඒගලන්ට.
තමන් ගැන දුකක් හිත වෙන්නේ නැහැ. අපි එතකොට එයාට මේ වෙන පුද්ගලයෙක්ගේ හිතේ නරක සිතුවිල්ලක් ඇති වෙලා තියෙනවා දැක්කත් අපිට ඒක ඉච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද හිතුවේ සිතක් කියන්නේ ඔහොම තමයි. සිතේ සිතුවිලි පහල වෙනවා කියන්නේ ඔහොම වැඩක් තමයි. ඒක කමක් නැහැ කියලා අපිට එයාට කොහොම මධ්‍යස්ථව ඉන්න පුළුවන්. ඉතින් මේ ඔය වගේ අපි ඉතින් දැන් හිත ගැන කතා කරන්න ගියොත් මේ ඉවරයක් නැති මාතෘකාවක්. මම අද මේ භාවනා ගැනත් කතා කරන්න හිතාගෙන හිටියා. ඇත්තටම අපිට දැන් ටිකක් වෙලාවත් මදි වෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා වෙන මාතෘකාවකට ම්, වෙන මාතෘකාවකට යනවට වඩා අපි ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා ඒවට අවස්ථාවක් දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට ඕගලන්ටත් මේක දැනෙන විදිය සහ ඕගලන්ගෙත් මොන හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට අමතරව අපි තව ඉදිරි වැඩසටහනකදී අපි තවත් සාකච්ඡාවක් කරමු. ඒ සාකච්ඡාවේදී අපි බලමු තව වෙනස් මාතෘකා වලට යන්න. එතකොට මම ඇත්තටම කැමති භාවනාව කියන්නේ මොකක්ද? ඒකේ තියෙන පදනම මොකක්ද? ඒකේ තියෙන අපි දැනගන්න ඕන දේවල් මොනවද? ඒකේ තියෙන අමාරු තැන් අපිට වරදින තැන් ඒ වගේ දේවල් කතා කරන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. මම හිතන්නේ අපි දැන් මේ වෙලාවේදී ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවට අවස්ථාවක් දුන්නොත් හොඳයි කියලා ඕගලන්ට අපි ඒවත් එක්ක සාකච්ඡාව චුට්ටක් ඉස්සරහට යමු. ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරලා අපි ඒ ගැන සාකච්ඡා කරමු. මහත්මයා මේ ප්‍රශ්නයක් මට මේ අර චිත්තානුපස්සනාව ගැන චුට්ටක් කිව්වනේ. මට චුට්ටක් අර මේ දැන් අර භාවනාව පිළිබඳව වෙනම කතා කරනවා කියලා කිව්වා. කෙටියෙන් මේ චිත්තානුපස්සන කියන ධම්මානුපස්සන, චිත්තානුපස්සන, මේ කායානුපස්සනාව කියන එක චුට්ටක් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වේද? ඔව් පුළුවන්. මේ මෙහෙමයි. සතර සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අයංකෝ ඒකායනෝ මග්ගෝ චිත්ත විශුද්ධියටපත් වෙන්න පුළුවන් එකම මාර්ගය, දුකෙන් සියලු දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් එකම මාර්ගය, නිර්වාණ අවබෝධය කරන්න පුළුවන් එකම මාර්ගය විදිහට සතර සතිපට්ඨානෙ දේශනා කරලා තියෙනවා. ඒක හරිම මේ ඇත්තටම දැනගන්න එක වටිනා හොඳ ප්‍රශ්නයක්. මම මෙතනදී කමටහන් දෙනව නෙවෙයි. මම නිකන් සාකච්ඡාවක් කරන විතරයි. ඔබ කමටහන් ගන්න, ඔබ ළඟින් ඔබට ඇසුරු කරන්න පුළුවන් ගුරුවරයෙක් තෝරගන්න. එහෙම එතකොට ඔබට වඩා සාර්ථකයි. දැන් අහපු නිසා මම කියන්නම් කායानुපස්සනාව කියලා කියන්නේ කය දිහා බලාගෙන ඉන්නවා කියන එක. කය අනුව සිත මෙහෙවනවා. ඒක අනුව නැවත නැවත අපි බලනවා. සිහිනුවණින් බලනවා මේ කය දිහා. මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ දැන් හිතන්න ඔබට දැන් වයස අපි හිතමුකෝ 30යි 40යි 50යි 60යි ඕන කීයක් හරි කියලා. ඔබ හොඳ රැස් දෙක වහගෙන ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ශරීරය දිහා. දැන් මගේ ශරීරය මොන වගේද? ඒ වගේම ඔබ කල්පනා කරලා බලන්න ඔබට වයස අවුරුදු 5 විතර කාලෙදී ඒ පුංචි මොන්ටිසෝරි යන ඒ චූටි ළමයාගේ ශරීරය මොන වගේද? හොඳට කල්පනා කරලා බලන්න ඔබේ අවුරුදු 5 විතර කාලේ චුට්ටක් ඇස් දෙක වහගෙන කල්පනා කරන පුංචි ළමයෙක් තාම මොළ කැටි ශරීරයක්, පුංචි අත්පා ඇඟිලි, පුංචි ඇස් දෙකක් මෙහෙම තියෙන ළමයෙක්. එතකොට ඒ ශරීරයයි ඔබේ ඔය දැන් තියෙන ශරීරයයි බලන්න මේ දෙක අතර වෙනස. මේක නිකන් මේ අහස පොළොව වගේ ලොකු වෙනසක් නේද? අහස පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා මේ ඔබේ දැන් තියෙන ශරීරය සහ අර පුංචි ශරීරය අතර. එතකොට මම දැන් අහන ඔබෙන් ප්‍රශ්නයක්. ඔබේ ඔය දැන් තියෙන ශරීරය අර පුංචි කාලේ අවුරුදු 5 ළමයාගේ අභ්‍යන්තරයේ තිබුණාද? නෑ නේද? එතකොට එහෙම නැත්තම් ඔබේ ওই දැන් තියෙන ශරීරය ඇතුලේ අර පුංචි අවුරුදු 5 ළමයාගේ ශරීරය දැන් තියෙනවද? ඒත් නෑනේ. එතකොට
ඒ අවුරුදු 5 කාලේ පුංචි ශරීරයයි මේ දැන් තියෙන ලොකු ශරීරයයි දෙකම එකක්ද? ඒත් නෑ. එහෙනම් මේක දෙකක්ද? මොනවද අපිට කියන්න නෝනේ දෙකක් කියලා කියන්න. හරි. ඔන්න එතකොට ඔබට කියන්න පුළුවන්ද? හිතන්න පුළුවන්ද? එතකොට මේ ඉන්නෙත් මම අර පොඩි කාලේ හිටියෙත් මම ඒ ශරීරෙ පෙන්නලත් මම දැන් අවුරුදු 10ද හිටියෙත් මම 11ද හිටියෙත් මම 20 හිටියෙත් මම 25 30 හිටියෙත් මම කියලා ගන්න පුළුවන්ද? බෑ නේද? එතකොට ඇත්තටම බැලුවොත් මේ එකම ශරීරයක් එක දිගට තියෙනව නෙවෙයි. කායනුපස්සනාවේ තියෙන වැදගත්ම දේ තමයි මේ එකම ශරීරයක් එක දිගට තියෙනව නෙවෙයි. මේක හැමතිස්සෙම මේකේ අවසාන කෙලවරේදී භාවනාවේදී එන්න ඕනේ හැමතිස්සෙම මේ කය කියන එක හැම මොහොතකම වෙනස් වෙනවා. දැන් පුංචි කාලේ තිබිච්ච ශරීරය එකපාරට දැන් වගේ වෙනස් වෙන්නේ නැහැ. ඒකට හැම මොහොතකම හැම තප්පරයකම හැම හුස්මක් ගානෙම වෙනස් වෙයි. එතනට එන්න තමයි එතකොට අපිට තේරෙනවා මේ එහෙනම් ස්ථිර මම කියලා කෙනෙක් නැහැ. මම කියලා ස්ථිර කෙනෙක් නැහැ. එහෙනම් මේ කය කියන්නේ ස්ථිර මම කියලා මේ කයටම කියන්න බෑ. එතකොට මේ කය කියන එක අනිත්‍යයි. හැම මොහොතකම උදේවැය ඇති වෙනව නැති වෙනවා. හැම මොහොතකම වෙනස් වෙනවා. හැම මොහොතකම මේ ස්වરૂපය වෙනස් වෙනවා. ඒක මේ කය හැදිලා තියෙන පුංචි රූප කලාප වලින් ඒ රූප කලාප ඔක්කොම හැම මොහොතකම ඇති වෙනව නැති වෙනවා. එතකොට අන්න ඒක අපි නුවණින් දකින්න ඕනේ. කායනපස්සනාවේ අන්තිමට එන්නේ එතනට. කායනපස්සනාවේ ගොඩාක් කමටහන් තියෙනවා. මේ එකක් ඔය කියන්නේ. කායනපස්සනාව එතනට එන්නේ. අන්න එතනට එන්න තමයි කායනපස්සනාවේ තියෙන ශරීරය දිහා නුවණින් බලන එකට තමයි කායනපස්සනාව කියලා කියන්නේ. මම තාම කෙටින් කියන්නේ. ඊට පස්සේ වේදනානුපස්සනාව තියෙනවා. වේදනානුපස්සනාවේදී කරන්නේ අපේ මේ ශරීරයට දැනෙන වේදනා, මනසට දැනෙන වේදනා හොඳට නුවණින් බලාගෙන ඉන්න එක. සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියලා ප්‍රධාන විදිහට කොටස් තුනකට බෙදෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට හෙන් බෑ පේන දේවල්, කනෙන් ඇහෙන දේවල්, මේ ඔක්ක හැම එකක් එක්කම වේදනාවක් නැති වෙනවා. එහෙම දැනෙනකොට අපි ඊගෙන සිහියෙන් ඉන්න ඕනේ. එහෙම සිහියෙන් ඉන්නකොට තේරෙනවා මේ වේදනාව කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. වේදනාව කියන එක ඇති වෙන නැති වෙනවා. මේ කලින් තිබ්බ වේදනාව නෙවෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන එක නෙවෙයි තව දෙයකින් තියෙන්නේ. මේ එක දිගට වේදනාව කියලා එකක් නැහැ. කොහොමද දැනෙනවා? ඔන්න උතන්ට එන්න ඕනේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ වේදනානුපස්සනාව වඩන්නේ මෙහෙමයි. එතකොට අපිට තේරෙන්න ඕන වේදනාව කියන්නේ මමවත් මගේවත් මට ඕන විදිහට තියාගන්න පුළුවන්වත් ස්ථිර දෙයක් නෙමෙයි. අයත් එහෙමයි. මමවත් මට ඕන විදිහට තියාගන්න පුළුවන්වත් මගේ පෞද්ගලික භූතලයක්වත් මොකක්වත් නෙමෙයි. මේකත් මේ ධර්මතාවයකට තියෙන දෙයක් කියන එක තේරෙන්න ගන්නවා. චිත්තානුපස්සනාවේදී අපි කරන්නේ චිත්තානුපස්සනාවේදී අර මම කලින් කිව්වා සිත දිහා බලන ඉන්නවා පහළ වෙන සිතුවිලි දිහා බලන ඉන්නවා මේ සිතුවිලි දිහා බලනකොට තේරෙනවා මේකම සිතුවිල්ලක්වත් එක දිගට නැහැ. අපිට මට ඕන විදිහට තියාගන්නත් බෑ. මේ සිත ඇති වෙනවා නැති වෙනවා. එතකොට මට ඕන විදිහට සිත තියාගන්න පුළුවන් නම් එහෙම සිතුවිලි පහළ කරගන්න පුළුවන් නම් මේක මගේ දෙයක් නම් මම හැමතිස්සෙම සතුටෙන්ම ඉන්න ඕන විදිහට සතුට සිතුවිලි විතරක් තියාගන්නවා. දැන් බලන්න කවුරු ඉන්නවද එහෙම කරන්න පුළුවන් කෙනෙක්? සතුටෙන්ම ඉන්න පුළුවන්ද? අපි කොච්චර කැමති වුණත් සතුටෙන්ම ඉන්න පුළුවන්ද එක දිගට? බෑනේ. ඒක එහෙම කරන්න බෑ. ඇයි හේතුව? මේක මගේ එකක්වත් මට ඕන විදිහට තියෙන දෙයක්වත් නෙවෙයි. මේක අනාත්ම ධර්මයක්. අනාත්මයි කියලා කියන්නේ මේ මගේ වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. මේක ධර්මතා හේතුඵල විදිහට තියෙන දෙයක්. හේතුඵල විදිහට නම් ඒක වෙන්නේ අපි යන්නේ හේතුඵල ස්වභාවය තේරුම් ගන්න ඕනේ. එතනට එනකොට තමයි අපිට තේරෙන්නේ මේ හිත කියන්නේ මම නෙවෙයි. මම කියන්නේ හිත නෙවෙයි. හිත කියලා කියන්නේ වෙනස්ම හේතුඵල ධර්මතාවයක්. එතකොට හිත මමත්වයෙන් ගන්න හොඳ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා මගේ හිතේ තියෙන අමාරු මමනේ දන්නේ ඔයා දන්නේ නැහනේ කියලා එහෙම කියන අහලා තියෙනවනේ. ඇයි එයා හිතන මේ හිත මගේ කියලා. මගේ කියලා හිත අල්ල ගන්නවා. හිතට මමත්වයක් ඇති කර ගන්නවා. ශරීරයටත් මමත්වයක් ඇති කර ගන්නවා මිනිස්සු. හිතටත් මමත්වයක් ඇති කර ගන්නවා. එතකොට අපිට තේරෙන්නේ දැනෙන්නේ මේක මගේ වගේ තමයි දැනෙන්නේ. එතකොට හැබැයි අපි මේක ඇත්ත ස්වභාවය තේරුම් ගත්තාම මේක මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි, මෙතන මේ මගේ වශයෙන් තියෙන දෙයක් නෙමෙයි කියන එක තේරෙන්න ගන්නවා. ඒ සඳහා තමයි චිත්තානුපස්සනාව තියෙන්නේ. එතනින් එහා ඊටු සියලුම ධර්මතා සඳහා තමයි ධම්මානුපස්සනාව තියෙන්නේ. ඒකේ කමඨං ගොඩක් තියෙනවා. ආයතන විපස්සනාව, ඉන්ද්‍රිය විපස්සනාව, බොජ්ජංග විපස්සනාව, ආර්ය සත්‍ය විපස්සනාව කියලා ඒක කොටස් ගොඩක් තියෙනවා. ඒක දැන් කියන්නේ ගොඩක් වෙලා යයි. ඉතින් ඊටු මේ අර තුනටම අහු වෙන්නේ නැති අනිකුත් සියලුම දේවල් චතුරාර්ය සත්‍ය විදිහට දකින්න එක ඔන්න ඔහොම තියෙනවා. ඒකට තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ.
ක්ලේශයක් ඇති වුණොත් ක්ලේශයක් ඒ විදිහට දකිනවා. කුසලයක් සිතක් ඇති වුණොත් ඒක ඒ විදිහට දකිනවා. දුක මේක දුකක් කියන එක දකිනවා. මේක තමයි දුකට හේතුව කියන එක දකිනවා. ඔන්න ඔහොම ගොඩක් කමටහන් තියෙනවා ඒකේ. මම හිතනවා මේ විලාවේ හැටියට ඒ උත්තරේට ඔබ සෑහීමටපත් වෙයි කියලා. හොඳයි අපිට තවත් ප්‍රශ්න තියෙනවද ඒ වගේ? මට ඇහෙන්නේ නැහැ. තව ප්‍රශ්න තියෙනවද අපිට? එරුවන් සරණයි. ඔව්. බුදුදහමේ අපි දුක ගැන වැඩිපුර කතා කරන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? දුක ගැන කතා කරන්නේ. ඇත්තටම මේ අද කාලේ මේ හොඳ රැල්ලක් යන මාතෘකාවක් ඕක. ඒකට යන වෙනම වැඩි වෙලාවක් කතා කරන්න ඕන මාතෘකාවක්. දුක ගැන කතා කරන්නේ ඇයි? අපිට මේ සතුටින් ඉන්න තියෙන මේ ජීවිතේ ඇයි මේ දුකක් ගැන කතා කරන්න කියන එක උඟක් අයට තියෙනවා. සමහර අය මේ සමා වෙන්න මේ කාලේ මේ ජනප්‍රිය වීම සඳහා ධර්මයත් එක්ක ওই කාරණාව මතු කරගෙන සමහර අය මම දැකලා තියෙනවා මේ බුද්ධ ආගම ප්‍රතික්ෂේප කරන්න තනිකරම මේක ප්‍රතික්ෂේප කරන්න මේකෙන් දුක ගැන තමයි කියන්නේ. එහෙම නෙවෙයි මේ ජීවිතේ තියෙන හොඳට සතුටින් විනෝදයෙන් ඉන්න කියලා. එහෙම කියන කට්ටියත් මම දැකලා තියෙනවා ඕන තරම්. ඇත්තටම බුදුදහමේ කියන්නේ දුක ගැන නෙවෙයි. දුකට හේතුව දුක කියන එක දකින්න දුකට හේතුව නැති කරගන්න. ඔබට දුකක් තියෙනවා නම් දුකට හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකක් තියෙනවා. දුක හොඳට දකින්න. දැන් චතුරාර්ය සත්‍ය දේශනාවේදී තියෙන්නේ දුක කියන එක නැති කරන්න කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක කියන එක දකින්න හොඳට තේරුම් ගන්න. දුක කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔබට තේරෙනවා දුකට හේතුවක් තියෙනවා. අන්නේ හේතු නැති කරන්න කියන දැන් බලන්න ඔබට අපි හිතමු ඔබට තරහ යනවා කියලා. ඔබට තරහ යනවා නම් තරහ යන එක හොඳයිද නරකයිද? ඒතර බුදුරජාණන් වහන්සේ නැවත නැවත කියන තරහ ස්වභාවය තරහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තරහ ගන්න කියලා. ඉතින් තරහ යනවා කියන එක අපිට දුකක් අපි හැමෝම දන්නවා ඒක. මට තරහ ගියොත් මට හරි දුකක් ඒක. මට පීඩාවක්. අනිත් අයටත් පීඩාවක්. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඕකෙන් ගැලවෙන විදිය. ඕක දුකක්. තරහ යනවා කියලා කියන්නේ දුකක්. ඔබ අතුරෙන් දැවෙනවා. ඕකෙන් ගැලවෙන්න, ඕකෙන් නිදහස් වෙන්න. ඕකට හේතුව මේක. එතකොට ඇත්තටම කියලා තියෙන්නේ දුක ගැනද එහෙම නැත්නම් දුකෙන් ගැලවෙන විදිය ගැනද? ඕක දුකක්. ඔය දුකට හේතුව මේක. ඕකෙන් ගැලවීම තමයි නිවන. ඒ ගැලවෙන ක්‍රමය තමයි මේක කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. ඇත්තටම දුකද කියලා තියෙන්නේ ඇත්තටම සැපයද කියලා තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්නකෝ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ දුක් වෙන විදිහක්ද සැපෙන් ඉන්න විදිහක්ද? සැපෙන් ඉන්න විදිහක් නේ. අපි හිතමුකෝ කෙනෙක් ඉන්නවා හරිම මානෙන් ඉන්නවා. ඒ මානෙන් ඉන්නකොට තමන් හරි උසස් කියලා හිතාගෙන එහෙම මානෙන් කෙනෙක් ඉන්නකොට ඒක හරියට යට ලෝකෙට ලොකු බරක්. ඉතින් එහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙ අතහරින්න. මානෙ අතහරින්න කියලා කියන්නේ මානෙ ඔබට දුකක්. ඔබේ මනසට ලොකු බරක්. ඔබට ලොකු පීඩාවක්. ඒ නිසා ඔය මානෙ අතහරින්න. මානෙ අතහැරපු තැන තමයි ඔබට සැනසීම තියෙන්නේ. මානෙ අතහැරපු තැන තමයි ඔබට නිවන තියෙන්නේ. මානෙ අතහැරපු තැන තමයි ඔබේ සතුට තියෙන්නේ. ඒ සඳහා මෙහෙම කරන්න. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දුක ගැනද කියලා තියෙන්නේ දුකෙන් නිදහස් වීමක් ගැනද කියලා තියෙන්නේ. හැමතිස්සෙම කියන්නේ දුක කියලා එකක් තියෙන එක හොඳට දකින්න. දුකට හේතුවක් තියෙනවා. ඒ හේතු නැති කරගන්න. එතකොට තමයි ඔබ හිත නිවෙන්නේ. එතකොට තමයි ඔබ හිත නිවෙන්නේ. ඒ සඳහා තමයි අරෂ්ටාංග මාර්ගයේ තියෙන සීලය, සමාධිය, ප්‍රඥාව වඩන්න කියලා. පළඟැටියෙක් පහනක් පත්තු කරලා තියෙනකොට ඒ පහනට හැමතිස්සෙම එනවා. ඒ පහනට ආසාවේ පළඟැටිය එනකොට එයා ඉන්නේ ඒකේ තියෙන ආලෝකයට ආසාවෙ ඉන්නේ. ආලෝකයට ආසයි. හැබැයි එයා ඒකේ පිච්චෙනවට කැමති නැහැ. එයා ඉන්නේ පිච්චෙන්න නෙමෙයි. එයා ආලෝකයට ආසාව නිසා තමයි ඉන්නේ.
එතකොට පිච්චෙන්නේ මොකක් නිසාද? අර තියෙන ආසාව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකම තමයි. ඕක ඔය ලස්සනයි කියලා ඔක පස්සේ බිව්වට ඕකෙන් අපිච්චෙනවා. ඒ නිසා ඔය පිච්චෙන්න යන්න එපා. පිච්චෙන්නේ නැතුව සනසීමෙන් ඉන්න කියන එකයි දේශනා කරන්නේ. හරියට තේරුම් ගත්තොත් මේ බෞද්ධ දර්ශනය කියන ඉතාම සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක්. ඉතාම හොඳට නිවි සැනසීමෙන් ඉන්න පුළුවන් ක්‍රමයක්. හරිම මේ නිස්කලංකව මනසේ තියෙන ශක්තිය වැඩි දියුණු කරගන්න සංසුන් බව, සැහැල්ලුව, තැම්පත් භාවය ඔක්කොම නැති කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ වැඩි ඕනේ උකට හොඳම උදාහරණ තමයි අසුභ භාවනාව. ඉතින් මේ සමහර අය ඔකට කැමති නැහැ. සමහර අය හිතන්නේ මේ අසුභ භාවනාව කියන්නේ ඊටාම පිළිකුල් සහගත දෙයක් කියලා. හැබැයි අසුභ භාවනාව තරම් අපිට ඉක්මනින්ම සැනසීමකටපත් වෙන්න පුළුවන් දෙයක් නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. අපේ සිත රාගයෙන් යටපත් වුනහම අපි අර කියන හිතට සිතුවිලි එනවා. අපි ඒවට අහු වෙනවනේ. ගොක්ලාට සිහින් ඉන්න කියන්නේ ඒකනේ. මෙන්න මෙහෙම සිතුවිල්ලක් ආවා කියලා ඒකට අහු වෙන්නේ නැතුව අපි සිහින් ඉන්න ඕනේ. සිහිනවනේ. සිතානුපස්සනාවේදී එහෙමයි. හැබැයි අපිට සිතුවිල්ලක් එනකොට අපි සිතුවිල්ලට යටපත් වුණොත් අහු වුණොත් අපි ඒකත් එක්ක හරි පීඩාවටපත් වෙනවා. හැබැයි මිනිස්සු හුඟක් වෙලාවට සියලු සත්වයෝ රාගයෙන් ඉන්නකොට මනසේ රාගයේ තණ්හාව ආශාව තියෙනකොට ඒගොල්ලන්ගේ හිතට සනසීමක් නැහැ. ඒගොල්ලන්ගේ හිතට සනසීම ගොඩාක් අඩුයි. මොකද ඒගොල්ලෝ අතුලින් දැවෙනවා. ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැවි දැවි ඉන්නේ කියලා. හැබැයි අසුභ භාවනාව කරාට පස්සේ ඔබේ හිත සමාධිගත වුණොත් අසුභ භාවනාවත් එක්ක කොයිම වෙලාවක හරි පොඩි හරි විනාඩියකට හරි සමාධිගත වුණොත් එහෙම ඔබට තේරෙයි ඉඳින් පස්සේ විරාගය කියන්නේ මොන වගේ අත්දැකීමක්ද කියලා. විරාගීව ඉන්නවා කියලා කියන්නේ මොනතරම් සුන්දර අත්දැකීමක්ද කියලා ඔබට තේරෙයි. විරාගයෙන් ඉන්නකොට මොනතරම් හිතේ ශාන්ත භාවයක් තියෙනවද? මොනතරම් පිරිච්ච බවක් තියෙනවද? මොනතරම් මේ ගැඹීර බවක් තියෙනවද ඒක තුල කියලා ඔබට තේරෙන්න පටන් ගන්න එතකොට. එදාට ඔබට තේරෙයි ඇයි මම මේක මෙච්චර කල් කරේ නැත්තේ කියලා. අසුභ භාවනාව කියන්නේ ඒ තරම් අතිශය ප්‍රණීත භාවනාවක්. ඔබ ඒක කරොත් ඔබට කරලා ඒක සාර්ථක වුණොත් යම් ඒක මහා ලොකු කාලයක් ඕනේ සමහරට ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට තේරෙයි මේ විරාගී මනසක තියෙන සුන්දරත්වය මොකක්ද කියලා. ඉතින් විරාගී මනසක් කියන්නේ ඒ තරම් අතිශය ප්‍රණීත අත්දැකීමක්. ඒ අත්දැකීම ලබන්න මිනිස්සුන්ට නිකම් වාසනාව හම්බෙන්නේ නැහැ. ඇත්තටම ඒකට මේ පිනක් තියෙන්න ඕනේ. මේ ඒක කරන්න ඕනේ. භාවනාව කරන්න ඕනේ. කරනකොට තමයි ඒක තේරෙන්නේ. ඉතින් සමහරට කෙනෙක් ජීවිතේටම ඒ විරාගී මනසක අත්දැකීම ලබලා නැහැ. රාගයක් නැතුව ඉන්නවා කියලා කියන්නේ ඒක හරිම ප්‍රණීත සුන්දර අත්දැකීමක්. ඒක වෙනස් තලයක්. මේ අපි ඉන්න තලයේ අත්දැකීම් නෙමෙයි. මිනිස්සු ඉන්නේ ඔක්කොම පහළ තලයේ. හැබැයි විරාගී මනසක් කියලා කියන්නේ තාම ඉහළ තලයක ඒ ඉහළ ভাইබ්‍රේෂන් එකක් තියෙන ඉහළ තලයක අත්දැකීමක් ඒක. ඉතින් ඒකට ආස කරන ඒක අත්දකපු අය ඒකට ආසයි. ඒගොල්ලෝ කැමති ඒකින්. ඉතින් ඔන්න ඔය වගේ මේ අපි හිතන්න හොඳ නැහැ මේකේ තියෙන්නේ අසුබය නරක දුක්ඛ කියලා. මේ ඔක්කොගෙම ගැලවෙන ක්‍රමයක් තියෙනවා. හරිම සතුටින් සැහැල්ලුවෙන් නිස්කලංකව සුවපත්ව ජීවත් වෙන්න පුළුවන් මේ ඉන්න කාලේ. ඉතින් ඒ සඳහා ඔබට මම ආරාධනා කරන තව ටිකක් හිතන්න, තව කල්පනා කරන්න. ඔබේ ජීවිත කාලෙත් ඔබ ඒක අත්දකින්න. ඔබට ඒ හැකියාව තියෙනවා. මොකද ඔබ මිනිස්සෙක් නිසා ඔබ මේ වගේ වැඩසටහනකට බලන්න එනවා කියලා කියන්නේම ඔබට ඒ සඳහා ඔබ අභ්‍යන්තරේ මොන හරි කැකෑරෙන යම්කිසි දෙයක් තියෙන හින්දා තමයි ඔබ එන්නේ මේ වගේ දෙයක් කරන්න බලන්න උනා. ඉතින් ඔබ තව තව වැඩි දියුණු කරගන්න ප්‍රාර්ථනා කරනවා. ඒ ඔබේ අභ්‍යන්තර නිහඬභාවය, ආධ්‍යාත්මික ශක්තිය, ධනවත් භාවය වැඩි දියුණු කරගන්න පුළුවන් වේවා කියලා. අපිට වෙන ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරමු. නැත්නම් අපිට තිරුවන් සරණයි මහත්මයා. ඔව්. ආනාපාන සති භාවනාව කරද්දි මහත්මයා අපි හිතමුකෝ දැන් පැයක් භාවනාව කරනවා කියලා. එතකොට අර කෙටි හුස්ම කියලා කියන්නේ පැය ගෙවිලා ඉවර වෙනකොට වැටෙන කෙටි හුස්ම කියන්නේ එහෙමද නැත්නම් විටින් විටම කෙටි හුස්ම දිග හුස්ම දැනෙනවද? ඔක මෙහෙමයි. ඒක ආනාපාන සතිය කරනකොට අපි හුස්ම අපිට ඕන විදිහට පාලනය කරන්නේ නැහැනේ. ඒක ස්වභාවයෙන් තමයි අපි එන්නේ යන්නේ හරියන්නේ. එතකොට
උතන හුස්ම කෙටි හෝ දිගයි කියලා කියන්නේ හුස්ම ප්‍රමාණය නෙවෙයි. හුස්මක් වැටෙන්න ගත වෙන කාලය. ඒ කියන්නේ හුස්මක් ගන්න සමහරට අපිට සමහරට තප්පරයක් යනවා කියලා හිතමුකෝ. තප්පරයක් වරම හුස්ම ගන්නවා. තප්පරයක් හුස්ම පිට කරනවා කියලා හිතමු සාමාන්‍ය විදිහට. හැබැයි ඕක ඊටාම අඩු වෙනවා තප්පරෙන් 10න් එකකට විතර සමහර වෙලාවට. කාලයත් එතකොට එක්ක කාලය පැයක් භාවනා කරොත් පැය ගෙවිලා ඉවර වෙන්න කාලෙදිද කෙටි හුස්ම වෙන්නේ? නෑ නෑ එහෙම එකක් නැහැ. ඒක ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒක භාවනාව පටන් ගත්ත මුලදී වුණත් ඒක වෙන්න පුළුවන්. ඒකට එහෙම මෙච්චර කාලයක් කියලා එකක් නැහැ. ඒක සමහර විට මේ දැන් අපි දැන් භාවනා කරන්න පටන් ගත්තොත් මුලදීම හුස්ම දිගට එනවා. ඊට පස්සේ හිතේ සමාධිය ඇති වෙනවත් එක්කම ඊට පස්සේ ඒ එන හුස්ම ස්වභාවය හුස්ම ප්‍රමාණය නිකම්ම කෙටි වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක අපිට කියන්න බෑ මෙච්චරයි ප්‍රමාණය කියලා. අපිට ඒක එච්චරම වැදගත් නැහැ. මේක කෙටි වුණාද කියන එක වැදගත් නැහැ. හුස්ම කෙටි වෙනවා කියන්නේ භාවනාවේ දියුණුවක් එහෙම නෙවෙයි. හුස්ම දිගයි කියන්නේ භාවනාව වැරදුනා එහෙම නෙවෙයි. ඒක අදාළම නැහැ. අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හුස්ම තේරුම් ගන්න තමයි ඒක ඒ විදිහට දේශනා කරලා තියෙන්නේ. හුස්ම ගන්නවා පිට කරනවා කියන එකේ තියෙනවා අවස්ථා 16ක්. හුස්ම ගද්දි 16යි හුස්ම පිට කරද්දි 16යි 32ක් තියෙනවා හුස්මත් එක්ක අපිට කරන්න වැඩ. ඉතින් එකක් තමයි ඔය හුස්මත් එක්ක සිහියෙන් ඉන්න මෙන්න මේක දැන් දිග හුස්මක් එන්නේ දැන් කෙටි හුස්මක් වෙන්නේ. දැන් හුස්ම හරිම සැහැල්ලුවෙන් ඉන්නේ හරිම මෘදු විදිහට එන්නේ. ඒක ඒ හුස්මේ ස්වභාවය තේරුම් ගැනීම සඳහා කියපු දෙයක් මිස භාවනාවේ දියුණුවක් හෝ එහෙම එකක් නෙවෙයි. ඔබ උත්තර වැදගත්ම දේ තමයි ඔබේ හුස්මත් එක්ක අවධානයෙන් ඉන්නවද නැද්ද කියන එක. එතකොට සමහර විට ඒක මුලදී හුස්ම කෙටි වුණා වෙන්න පුළුවන් අගදී කෙටි වුණා වෙන්න පුළුවන් ඒක එච්චර වැදගත් නැහැ. කොයි වෙලාවෙද කියන එක ඔබ ඒක ගැන සිහියෙන් ඉන්නවද කියන එක විතරයි වැදගත්. එතකොට මේ විදිහට කල්පනා කරලා බලන්න. සමහරලාට පැයක් විතර කරාට පස්සේ ඒ වෙලාවේ තමයි හොඳටම හිත අපි භාවනා කරලා නැගිටලා යන්න යනකොට තමයි මේ හිත සමාධිගත වෙලා තියෙන්නේ. එතකොට හරි අපරාධ කියලා තියද නැති වෙලාවකට. ඉතින් මේ අර විදිහට තේරුම් ගන්න. ඒකට මෙහෙමයි කියලා අපිට මේ වෙලාවේදී කියලා කියන්න බෑ. නමුත් උස්ම දිග හෝ කෙටි කියන එක නෙමෙයි වැදගත්. ඒකත් එක්ක තේරුම් ගන්න අවධානයෙන් ඉන්නවද කියන එකයි වැදගත්. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපිට තව තියෙනවද ඒ වගේ සාකච්ඡා කරන්න මොනවා හරි එහෙම නැත්නම් අපිට වැඩසටහන අවසන් කරන්න පුළුවන්. දැන් අපි බොහෝ දුරට පොත්පත්වල දැන් ඔය පාසල් පොත්පත්වලම අනිත්‍ය කියන වචනය තමයි බොහෝ දුරට හම්බෙන්නේ ඔය ත්‍රිලක්ෂණයේදී. එතකොට තව මහත්මෙක් පැහැදිලි කරා ඕක අනිත්‍ය කියන වචනේ වැරදි. අනිත්‍ය කියන එකයි හරි කියලා. ඒ කියන්නේ එයා විග්‍රහ කළේ අනිත්‍ය කියන්නේ දැන් අපි ඒකට තේරුමක් දෙනවා මේ ස්ථිරව නොපවතින ස්වභාවය වෙනස් කියලා එහෙම අර්ථයක්. දැන් අර මහත්මයා කිව්වේ අනිච්චයි ඒකේ. ඒ කියන්නේ අපි කැමතිසේ නොපවතිනවා කියන අර්ථයයි කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද හරි එක මොකක්ද කියලා? ඔව්. ඕකේ ඉතින් අර තේරවාදී ධර්මයට අනුව සාකච්ඡා කරොත් අනිත්‍ය කියලා කියන්නේ අනිච්ච කියලා කියන්නේ පාලියෙන් ඇති වෙලා නැති වෙනවා කියන අදහස. මේ වගේ පිරෙන ඌව විස්තර තමයි තියෙන්නේ. ඒ හින්දා මේ ධර්මයේ ගැන සැක තියාගන්න එපා. මේ මම නිකන් පෙන්නේ. මේ ඒ වගේ මේ වගේ හරියටම පැහැදිලි කරලා තියෙනවා මොකක්ද කියලා. අනිච්ච කියලා කියන්නේ කැමති විදිහට තියෙන්නේ නැහැ කියන එක නෙවෙයි. කැමති විදිහට තියෙන්නේ නැහැ කියන එක අයිති වෙන්නේ අනාත්ම කියන කොටසට. මට කැමති විදිහට මගේ වසඟේ තියෙන්නේ නැහැ කියන එක තමයි අනාත්මයි කියන්නේ. මට ඕන විදිහට තියෙන්නේ නැහැ. අනිච්ච කියලා කියන්නේ යම් කිසි දෙයක් හේතුවක් නිසා ඇති වුණා නම් ඒ හේතුව නැතිවීමත් එක්කම නැති වෙනවා කියන එක. අනිච්ච කියන එකයි අනිත්‍ය කියන එක ඔය අදහස් දෙකකට පොඩ්ඩක් පටලවලා ඉතින් පොඩි ව්‍යාපාරات යනවා ලංකාවේ. ඉතින් ඒවට රැවටුන අයත් ඉන්නවා. ඉතින් කනගාටුයි. මම කෙටියෙන් කියන්නම්. අනිච්ච කියලා කියන්නේ පාලියෙන් අනිත්‍ය කියලා කියන්නේ සිංහලෙන්. ඇති වුණ හේතුවක් නිසා ඇති වුණ යමක් තියෙනවා නම් ඒක නැති වෙනවා කියන අදහස තමයි එතන අනිත්‍ය කියලා කියන්නේ. වෙනස් වෙනවා කියන එකත් අපි සාමාන්‍යයෙන් ඔය සරලව එහෙම කිව්වට ඒ අදහසම තමයි වෙනස් වෙනවා කියන එක. කැමති විදිහට නොපවතිනවා කියන එක වෙනම කතාවක්. ඒක අනිච්ච කියන එක නෙවෙයි. ඒක අපිට ඔය අහන්න මෑතකදී අහන්න හම්බෙච්ච වෙනස් අදහසක්. මේ ධර්මේ නම් තියෙන්නේ
එහෙම එකක් නෙවෙයි. හ්ම්. තව ටිකක් කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන වැඩි වෙලාවක් සාකච්ඡා කරන්න ඒ ගැන. හොඳයි. තව ප්‍රශ්න තියනවද? හොඳයි. එහෙනම් අපිට පුළුවන් වෙයි නේද අවසන් කරන්න? තවත් ප්‍රශ්න නැත්තම් අපි අවසන් කරමු. අපි තවත් දවසක මුණ ගැහෙවි. සමහර විට මට නැවත වරක් ආරාධනා ලැබෙයි කියලා හිතනවා. සමහර වෙලට එහෙම හම්බුනත් අපි නැවත සාකච්ඡා කරමු. එහෙමනම් අපි බොහොම ස්තුතියි ඔබ මේ සටහනට සහභාගී වුණාට. සක්‍රීයව දායක වෙලා බොහොම මම හිතනවා කුසල් රැස් කරගන්න ඇති, යම්කිසි අදහසක් ගන්න ඇති. ඔබේ මනස පවත්ත ගන්න කොහොමද, කොයි විදිහටද ඒක කරගන්න ඕන කියලා. එතකොට අභ්‍යන්තර සූපත් භාවය සහ අපේ නිවෙන්නේ නැති මනසක් නිවා ගන්න මං පොඩි දේවල් අපි සාකච්ඡා කරා. මට ඕන විදිහට තියෙන්න ඕනේ නැහැ කියන එකක්. අපිට පුළුවන් නම් ඕනම දෙයක් බාහිර ලෝකෙ මිනිස්සුන් වෙනස් කරන්න නැතුව කමක් නැහැ එයාලා එහෙම වෙච්ච දෙයින්. එතකොට ඒගොල්ලොන්ට ඕන විදිහටම මට ඕන විදිහටම වෙන්න ඕනේ නැහැ. බාහිර ලෝකෙ මිනිස්සු බාහිර පරිසරයේ තියෙන දේවල් මට ඕන විදිහටම වෙනස් වෙන්න ඕනේ නැහැ කියලා අත්හරින්න පුළුවන් ස්වභාවයක් තියෙනවා නම් ඒ වගේ ඔබට ඔබේ මනස නිවා ගන්න ශක්තියක් ලැබෙවි. ඔබට ඒ කාරණාව විතරක්ම මේ වැඩසටහනෙන් ගන්න පුළුවන් වුණා නම් ඒකත් වටිනවා. ධර්ම දේශනාවක් අහනකොට ඔබට මම තව උපදේශයක් දෙන්නම්. ඔබ එක ධර්ම දේශනාවක් අහනකොට එකම පුංචි කාරණාවක් එකතු කරගන්න අඩුම තරමේ. ඒතර ඔබ කාලයක් යද්දී ධර්ම දේශනා 10ක් 100ක් 20ක් අහනකොට ඔබ ගාව ගොඩාක් එකතුවක් තියෙයි. අලුත් දෙයක් අහගෙන අලුත් දෙයක් දරා ගන්න එක ධර්ම දේශනාවකින්. ඉතින් මම මේ වෙලාවේ එහෙනම් අවසන් කරන්නයි සූදානම. ඔබ හැමදෙනාටම මම ප්‍රාර්ථනා කරනවා සුතවත් පෘථග්ජනයෙක් විදිහට ඔබේ ධනය වැඩි දියුණු කරගෙන ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරියොත්ප්ප ධනය, මේ සුත ධනය, ඡාග ධනය, ප්‍රඥා ධනය මේ කියන ධනයන් වැඩි දියුණු කරගෙන ඊතා ඉක්මනින්ම කෙලෙසුන් දුරු කරගෙන මාර්ගඵල නිර්වාණ සුවයෙන් සැනසීමෙන් සියලු ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. දීර්ඝාෂය වේවා. සුබ රාත්‍රියක්. ඔබතුමාටත් සද්ධාමාර පදනමත් ස්මයිලින් ලංකා ෆවුන්ඩේෂන් අනුග්‍රහයෙන් ඔබතුමා අප වෙනුවෙන් කල්යාණ මිත්‍රයෙක් ලෙසම මේ දීපු අවදාන් කරුණු කාරණා ඒ සියල්ලටම ඔබතුමාට බොහෝමත් පින්. ඒ වගේම අපි හෘදයාංගම ස්තුතිය පුද කරනවා. නැවත වාරයක් මෙවැනි සෙසියකින් ඔබ අප හමු වීමට වරම් ලැබේවා, වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාගේ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබතුමා පතන බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ කුසල් දම් හේතු වාසනා වේවා. ඔබතුමාට තෙරුවන් සරණම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. මොහොත ස්තුතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිර්වාණ අවබෝධය